වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපි ඊයේ දවස් ඉඳලා ඉගෙන ගන්නේ ආර්ය න්‍යාය ගැන. මොකක් ගැනද අපි ඉගෙන ගන්නේ? ආර්ය න්‍යාය ගැන. ආර්ය න්‍යාය හැටියට අපට ඉගෙන ගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයයි. ඒකෙදි අපි ඉගෙන ගත්ත මූලික කොටසේ පටිච්ච සමුප්පාදේ හට ගැනීම විතරක් ඉගෙනගෙන සම්පූර්ණ වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ හටගන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදේ නැති වෙන්නේ කොහොමද කියන මේ දෙක ගැනම හොඳ අවබෝධයක් ඇති වුණොත් එයා දන්නවා. මොකක්ද එයා දන්නේ? ආර්ය න්‍යාය දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංච බය වෛර කියන සූත්‍රයේදී යම් දවසක ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමට ඇවිල්ලා, ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමට ඇවිල්ලා, ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමට ඇවිල්ලා, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙලා අර බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳවාගෙන, ඒ කියන්නේ පංච දුස්චරිතයෙන් මිදිලා උතන්ට ඇවිල්ලා ආර්ය න්‍යාය හොඳට පටිච්ච සමුප්පාදයේ ඇති වෙන්නේ මෙහිමයි නැති වෙන්නේ මෙහිමයි කියලා අවබෝධයෙන්ම දැනගත්තා නම් එයා තමන් අඳුනනවා. කොහොමද තමන්ව අඳුනගන්නේ? මම නිරයෙන් මිදිච්ච කෙනෙක්, මම තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්, පෙරේත ලෝකෙන් මිදුණු කෙනෙක්, මං අපායට යන්නේ නැති කෙනෙක්, මං නියත වශයෙන්ම මේ බුද්ධ ශාසනයේ ධර්මයේ අවබෝධ කරගන්න කෙනෙක්, මම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපු කෙනෙක්, මම සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක් කියලා තමන්ව අඳුන ගන්නවා. ඒකයි මේ දේශනාව විස්තර වෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහොමද? තමන්ව අඳුන ගන්න. එහෙනම් ඒ ගැන සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට ඒකට උවමනා මৌলিক කරුණු තමයි අපි පසුගිය දින කීපය තුල ඉගෙනුවේ. එතකොට ඊයේ ඉඳලා අපි ඔබට ඉගෙන ගන්න සැලැස්සුවා ආර්ය න්‍යාය අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණේ. මේකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ක්‍රමයක් මම ඔබට කිව්වා මතක තියාගන්න කියලා. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මොකද ඒක තමයි පටිච්ච සමුප්පාදේ පුරාම පාවිච්චි කරන්න තියෙන න්‍යාය. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මොකද මේ න්‍යාය තුල තමයි අපිට සම්පූර්ණයෙන් නුවණින් විමසන්න තියෙන්නේ.
ඒක අපි සිංහලෙන් ඉගෙන ගත්තා. මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින විට මේ උපදී. එතකොට මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින විට මේ උපදී කියන න්‍යාය හරියට ගල්ප ගන්න පුළුවන් නම් පටිච්ච සමුප්පාදයට යාට හොඳට පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කොටස හැටියට අපි ඉගෙන ගත්තා ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. මේ නැති කල්ලි මේ නැත මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. එතකොට ඒක හොඳට තේරුම් ගත්තාම පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා අවබෝධ කර ගන්නවා. එතකොට හට ගැනීමත් නිරුද්ධ වීමත් හට ගැනීමත් නැති වී යාමත් අවබෝධ කර ගැනීමේදී අපි ওই න්‍යාය තමයි සම්පූර්ණයෙන්ම භාවිතයට ගන්නෙ. එතකොට යාට ඒ තුල අවබෝධ කරගන්නේ ධම්මට්ඨිති ධම්ම නියාම. පටිච්චසමුපාදයට බුදුරජාණන් වහන්සේ වදාළ වචනය. පටිච්චසමුපාදය තුලින් යා දකින්නේ අනිත්‍ය වූ දෙයක්, දුක්ඛ වූ දෙයක්, අනාත්ම වූ දෙයක් පවතින හැටි. ඒ වගේම අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම දෙය නැති වෙන හැටි. එතකොට තමයි මේක මම කියලා කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නොවේ. මේ සිද්ධි ගොඩක් සිද්ධ වෙගෙන යනවා. එතකොට ඒක තමයි අපි වීරියෙන් නුවණින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 දියුණු කළා. ඒ සිද්ධි දාමේ තමයි බිඳලා දාන්නේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කළ කෙනෙක් නැති කරන්නේ මේ පටිච්චසමුපාදේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙනකොට පටිච්චසමුපාදේ නැති වෙනවා. එහෙම තමයි ධර්මයේ තියෙන වැඩපිළිවෙල. එතකොට මේක හරි සියුම් දෙයක්. බොහොම නුවණින් කල්පනා කරලා තීරුම් ගන්න ඕන දෙයක්. එතකොට අපි පටිච්චසමුපාදය මා ඔබට කිව්ව මතකද? අපි මේ පටිච්චසමුපාදේ කටපාඩමෙන් දැනගත්තොත් අපිට මේක සිහි කරන්න ලේසි කියලා. ඒ වගේ මම ඔබට කියා දුන්නා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ආකාරය. මේක නිකන් මේ කනින් අහලා අනිත් කනින් අතාරින එකක් නෙමෙයි කියලා. අපි මේ ධර්මය හොඳට අහ ගන්නවා. ඒකට අපි මොකද්ද කිව්වේ? සුතා. ඒ අහගත්තු ධර්මය මතකේ දරා ගන්නවා. ඒකට මොකක්ද අපි කිව්වේ? දතා. ඒ මතකේ දරාගත්තු ධර්මය වචනයෙන් ප්‍රගුණ කරනවා. ඒකට මොකක්ද අපි කිව්වේ? වචසා පරිචිතා. වචනයෙන් ප්‍රගුණ කරන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරනවා. මනසානුපෙක්ඛිතා. නුවණින් මෙනෙහි කරන්නා වූ ධර්මය අවබෝධ කර ගන්නවා. දිට්ඨියා සුප්පටිවිද්දා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ක්‍රමය. ඒ ක්‍රමයට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ ක්‍රමයට ධර්මය ඉගෙන ගන්න නැත්නම් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එතකොට අපි ඉගෙන ගත්තා පටිච්චසමුපාදේ මතක තිබෙන්න ඕනේ කියලා. කොහොමද පටිච්චසමුපාදේ අපි ඉගෙන ගත්තේ? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය භස්සෝ භස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. ඔය කොටස දන්නවනම් ඒ කොටසට කියන්නේ පටිච්චසමුප්පාදේ හට ගැනීම ගැන විස්තර වීම. ඒක එක කොටසක්.
ඒක දැනගත්තා කියලා පටිච්චසමුප්පාදය සම්පූර්ණ දැනගන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ ඒකේ නැතිවීම. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. පින්වත්නි, ඔය කොටස අපිට මතක තබා ගැනීම තමයි මේක ඉස්සල්ලාම තියෙන උදට අහලා මූලික සුදුසුකම. දවසක් බුදුරජාණන් වහන්සේ තනියම මේ පටිච්චසමුපාදයේ සමුදය කියන්නේ මේ පටිච්චසමුපාදයේ හැදෙන ආකාරයත් පටිච්චසමුපාදේ නිරුද්ධ වීම තනියම උන්වහන්සේ කීකී හිටියා. එතකොට ඈත හිටපු භික්ෂුවක් අහගෙන හිටියා මේක. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ කවුද ඉන්නවා. දැකලා බැලුවා. බැලින්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. භික්ෂුව මෙහෙන්න කියලා කතා කළා. ඇහුවා මේ මම මේ මොකද්ද කිව්වේ කියලා අහගෙන හිටියේ කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කිව්වා. ඒ භික්ෂුවකට තමයි කියන්නේ පටිච්චසමුපාද කියලා. මේක හොඳට අහගෙන හිටියද කියලා විවර වෙනකන්. එහෙමයි ස්වාමීනි කිව්වා. මේක හොඳට මතක තියාගන්න කිව්වා. ඕක තමයි කිව්වා නිවනට මුල. එතකොට ඒ පටිච්චසමුප්පාදය හරියාකාර ලෙස අපි දැනගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි යන්න තියෙන්නේ මේ අනුන්ගෙන් අහ නොතේරෙන ගමනක යනවා වගේ නෙමෙයි. අපි යන්න තියෙන්නේ හොඳ කරුණු තීරුම් අරගෙන පාර දැනගෙන යන ගමනක. එතකොට ඒකට උවමනා වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිවැරදිව අහලා නිවැරදිව තේරුම්ගෙන සිටීම. අපි ඉගෙන ගත්ත පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ තෝරලා දෙන ආකාරය. තෝරලා දෙන්නේ අපිට ප්‍රශ්නේ තියෙන තැන ඉඳලා. අපි ඉගෙන ගත්ත එක විස්තර වශයෙන් අපි කරුණු කීපයක් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විමසන්න බලන්න කිව්වේ කොතනින්ද? ජරා මරණ වලින්. කොතනින්ද පටන් ගන්න කිව්වේ? ජරා මරණ වලින්. ජරාවටපත් වීම කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලිව ඉගෙන ගත්තා. ඊට පස්සේ ප්‍රශ්නයක් අපි අහනවා. මොකක්ද ප්‍රශ්නය? කුමක් ඇති කල්හිද ජරා මරණ ඇතිවන්නේ? එතකොට ආර්ය න්‍යාය කරලා අපි ගන්නෙ. මොකද්ද මේ ඇති කල්ලි මේ වේ. ඉපදීම ඇති කල්ලි ජරා මරණ වේ. ඉපදීම ඇත්නම් ජරා මරණ ඇත. ඊට පස්සේ අපි ඒකෙදී ඉපදීම හොඳට ඉගෙන ගත්තා. මෙන්න මේකයි උපත කියන්නේ කියලා. උපදින ආකාර හතරක් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. යම් කිසි මව කුසක මේ විඥානයේ බැසගත්තු ගමන් එතන ඉඳලා උපත කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට ඕපපාතිකව පහළ වෙච්ච ගමන් උපත. ඒක අපි පාලි වචන ඉගෙන ගත්තා. ඒකට පාවිච්චි කරපු. එතකොට ඒ ඉපදීම තිබෙන තාක් ජරා මරණ වලට මුහුණ දෙන්න වෙනවා. මොකද හේතුව අර ආර්ය න්‍යායෙන් අපි ගලපලා බලන්නේ.
මේ ඇති කල්ලි මේ වේ. ඉපදීම ඇති කල්ලි ජරා මරණ වේ. මේ උපදින විට මේ උපදී. ඉපදීම කියන දේ උපදින විටම ජරා මරණ උපදිනවා. එහෙමනම් අපිට මැරෙන්නේ නැති, ජරාවටපත් වෙන්නේ නැති, ශෝක නැති, වැළපීම් නැති, කායික දුක් නැති, මානසික දුක් නැති උපතක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද හේතුව මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය තියෙන එතන. එතන තියෙන ධර්ම නියාමයක්. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. ඊළඟට අපි ආයේ ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ කුමක් ඇති කල්ලිද ඉපදීම ඇතිවන්නේ? එතන තියෙන්නේ මේ ඇති කල්ලි මේ ඇත. කුමක් ඇති කල්ලිද ඉපදීම තිබෙන්නේ? භවය ඇති කල්ලි ඉපදීම ඇත. එතකොට අපි භවය කියන වචනේ බුදුරජාණන් වහන්සේ තෝරපු ආකාරය අපි ඉගෙන ගත්තා. ඒ කොටස තිබුණේ අංගුත්තර නිකායේ පළවෙනි පොතේ. අපි ඉගෙන ගත්තා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහුව භවය ගැන ප්‍රශ්න කළා. කොහොමද ප්‍රශ්න කළේ? ස්වාමීනි භවය කියනවා. බුදු මේ භවය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් කාම භවයක් තියනවාද කියලා ඇහුවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ උත්තර දුන්නා නෑ ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ආයි විස්තර කළා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. ওই විදිහට ආනන්දේ කර්මය තමයි මේකේ කුඹුර. විඥාන බීජං. විඥානය තමයි මේකේ පැලවෙන්නේ. තණ්හා සිනේහෝ. තණ්හාව තමයි මේකේ වතුර. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවට බැඳුණු මේ සත්‍යයන්ගේ හීන ධාතුය විඥානං පතිට්ඨිතං. හීන ධාතුවේ විඥානීය පිහිටියා කියන්නේ ඕකටයි. ඒක තමයි කිව්වා කාම භවය. රූප භවයත් ඔය විදිහට අපි තේරුවා. අරූප භවයත් තේරුවා. තෝරලා අපි ඒකෙදී විස්තර කරගත්තා, පැහැදිලි කරගත්තා. කර්මය කියන එක භවයත් එක්ක සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව. එතකොට අපි ඉගෙන ගත්ත කර්මය හැමතිස්සෙම තියෙන්නේ විඥානයේ පැවැත්මට රුකුල් දෙමින්. දැන් පොළව පැලයක් පවතින්න, පැලයක් පිහිටන්න, පැලයක් මුල්ලදින්න රුකුල් දෙනවා වගේ කර්මය තමයි විඥානයේ පැවැත්මට, විඥානයේ මුල්ලදින්න, විඥානයේ වැඩෙන්න රුකුල් දින ප්‍රධාන එක. පොළව කොච්චර තිබ්බත්, පැලේ කොහොම තිබ්බත් වතුර නැත්තම් පැලේ මැරෙනවා. ඒ වගේ විඥානයේ පැලවෙන්න සම්පූර්ණ උදව් දෙන්නේ තණ්හාව. එතකොට අපි ඊට පස්සේ ඔය භවයේ ඉගෙනගෙන ඊට පස්සේ අපි ආයෙමත් අර ප්‍රශ්නේ මතු කරලා මොකද්ද ප්‍රශ්නේ? කුමක් ඇති කල්ලිද භවයේ තියෙන්නේ? එතකොට මේ ඇති කල්ලි මේ වේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා උපාදාන ඇති කල්ලි භවය ඇත. උපාදාන උපදින විට භවය උපදී. ඒ කිව්වේ විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදාන තිබුණොත්. ඊට පස්සේ බුද්ධ දේශනාවේ උපාදාන පැහැදිලි කරලා තියෙන ආකාරය ඉගෙන ගත්තා. උපාදාන කීයක්ද? 4. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. අපි මේ උපාදාන කියන වචනේ තේරුම් ගත්තා. සිංහල තේරුම ඉගෙන ගත්තා. මොකක්ද ඒකේ තේරුම? බැඳී යාම, ග්‍රහණය වීම, බැඳිලා යෑම, ග්‍රහණය වීම කියලා අපි තේරුම් ගත්තා. එතකොට කාමයට ග්‍රහණය වුණොත් කාම උපාදාන, දෘෂ්ටි වලට ග්‍රහණය වුණොත් ditthi උපාදාන, සීල වෘත වලට ග්‍රහණය වුණොත්
සීලබ්බත උපාදාන. මමයේ මාගේ ආත්මය කියන හැඟීමට ග්‍රහණය වුණොත් අත්වාද උපාදාන. මේවා අපි විස්තර වශයෙන් ඉගෙන ගත්තා. ඊළඟට අපි තේරුම් ගත්ත උපාදාන ඇතිකල්ලි භවයේ වේ, භවයේ ඇතිකල්ලි ඉපදීම වේ, ඉපදීම ඇතිකල්ලි ජරා මරණ වේ. අපිට ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ මේ. එතකොට ඊළඟට අපි ඉගෙන ගත්තා උපාදාන වලට තර ප්‍රශ්න අහනවා. කොහොමද අහන්නේ? කුමක් ඇතිකල්ලිද උපාදාන ඇතිවන්නේ? එතකොට අපි ඒකේ මේ ඇතිකල්ලි මේ වේ. තණ්හාව ඇතිකල්ලි උපාදාන ඇත කියලා අපි තණ්හාව ඉගෙන ගත්තා. තණ්හාවට අපි අර්ථ ඉගෙන ගත්තා. මොකක්ද අර්ථේ? හිතේ ආශාව ඇතිවීම, හිත ඒවට ඇදී යාම, ඊළඟට හිතේ ඇල්ම හට ගැනීම, මේවා තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හා ඇහින් දකින්න රූපයට ඇති වෙන තණ්හාව රූප තණ්හා, කනින් අහන ශබ්දයට ඇති වෙන තණ්හාව ශබ්ද තණ්හා, නාසයෙන් දැනෙන ගඳ සුවඳට හිත ඇදිලා යනකොට ගන්ධ තණ්හා, දිවට දැනෙන රසයට හිත ඇදිලා යනකොට රස තණ්හා, කායට දැනෙන පහසට හිත ඇදිලා යනකොට ඊළඟට මනසට එන අරමුණු වලට හිත ඇදිලා යනකොට ධම්ම තණ්හා. අපි මේ තණ්හාව විස්තර කරගත්ත ටික දැන් හිතන්න මෙහෙම. අපි ඇහෙන් රූපයක් දකිනවා. දැන් අපි සාමාන්‍ය ගහක් දකිනවා. එතකොට අපිට රූප තණ්හාව ඇති වෙනවද? ඒ ගහ කෙරේ අපිට එච්චර ඇති වෙන්නේ. මොකද ඒ ගහට අපි වින්දනයට පත් කරවන්න ප්‍රබල ලෙස බෑ. අපි මිනිස්සෙක් දකිනවා බොහොම රූපي ලස්සන. එතකොට මොකද වෙන්නේ? අපිට ඒ මිනිස්යාගේ රූපෙට අපේ හිත ඇදිලා යනවා. දැන් මේ මිනිස්සයා මෙහෙම යනවා මේ පස්සට. එතකොට අපි ඔළුව කැරකෙනවා මෙහෙම. වෙන්නේ නැද්ද? එතකොට අපි ඇදලා යන්නේ මොකේද? ඒ දිහාට අපි ඔළුව යනවා. ඒ කියන්නේ S2 වින්දනේ හැදෙන්න නම් අපි ඇස යොමු කරන්න ඕනේ එකට. අපි හිතලා නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ අපිට හිතලා නෙමෙයි වගේ තේරෙන්නේ. ඒ වගේ අපිට ක්‍රියා කරනවා. අපි ශබ්දයක් අහනවා. අහනකොට ඒක අපිට තේරෙන්නේ නැත්තම් අහන එක. අපි භාෂාවෙනුත් නෙමෙයි නං. අපිට ඒක න අවධානය යොමු වෙනවද? නැහැ. මිහිරි සින්දුවක් ඇහෙනවා. එතකොට අපි මොකද වෙන්නේ? මිහිරි සින්දුව කර පැත්තෙන් ඇහෙනවා. එතකොට අපි ඔළුව කොහෙටද හැරෙන්නේ? ඒ පැත්තට හැරෙනවා. එතකොට ඒ කියන්නේ අපි අහන දෙයට උවමන ආකාරයට, අහන ශබ්දයට තණ්හාවට උවමන ආකාරයට කය හැදෙනවා. හැඟීම් හැදෙනවා. අදහස් හැදෙනවා. ඊට පස්සේ බැරිලා යනවා. දැන් අපිට සුවඳ දැනෙනවා. හොඳ සුවඳක් දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ ඉව අල්ලගෙන යනවා. අපිට රස අපිට මේ ආරේක සුවඳක් එනවා. එතකොට මොකද වෙන්නේ? ආරේක සුවඳක් ආවට අපි කටට කෙලින්නේ නැත්තම් ඒකට අපි උනන්දු වෙනවද? ආහාර සුවඳක් කෙනකට කය සූදානම් වෙනවා. අන්න බලන්න මේ කයයි කොච්චර මේ තණ්හාවට අනුවද මේ කය ක්‍රියාත්මක වෙන්නේ. කටට කෙලෙනවා. ස්පර්ශයත් එහෙමයි. කය සූදානම් වෙනවා. එතකොට හිතට එන අරමුණටත් එහෙමයි. මනසට අරමුණක් ආවම ඒ අරමුණට හිත හැදිලා යනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තණ්හා මොකක් වගේද? මේ ගහක වැලක් හිතිලා තියෙනවා වගේ මේ ඇහි, කනේ, නාසයේ, කයේ, දිවේ, මනසේ සම්පූර්ණයෙන්ම ඉතිලා තියෙනවා. මොකද්ද? තණ්හාව. ඒකයි තණ්හාවට බැඳිලා ඉන්නවා කියන්නේ.
එතකොට මේ වගේ ජීවිතයක් අපි ගෙවන්නේ. දැන් අපි ඔන්න උතට නිකන් ඊයේ අපි ඉගෙන ගත්තා. දැන් අපි අද ආය අන ප්‍රශ්න අහනවා. මොකද්ද? කුමක් කැටි කල්හිද තණ්හාව ඇතිවන්නේ? එතකොට ඒකට උත්තරේ මේ ඇති කල්ලි මේ වේ. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. දැන් අපිට තණ්හාව කියන එක ටිකක් තේරෙනවා. නමුත් මේ විඳීම නිසා තණ්හාව ඇතිවන්නේ කියන එක අපි මහන්සියෙන් තේරුම් ගන්න ඕන එකක්. මොකද හේතුව විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා කියන එක හොඳට සිහියෙන් ඉඳලම තේරුම් ගන්න ඕන එකක්. දැන් ඇහෙන් රූපයක් දැක්කහම අපිට විවිධ රූප පේනවනේ. ගෙවල්, ගස් කොළන්, යාන වාහන, සත්තු, මිනිස්සු මේ ඔක්කොම පේනවා. මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපේ හිතේ යම්කිසි ආසාවට අනුව තෝරා ගැනීමක් වෙන්නේ නැද්ද? මෙහෙම වෙනවා. එතකොට අපේ හිත වැඩිපුර වින්දනයටපත් වෙන්නේ මොකක්ද? කුමන රූපෙද? ඒකට තමයි අර ඔක්කොම වැද්දෙන් යන්නේ හිත. එහෙම වෙන්නේ නැද්ද? අපේ හිත අපි කියමු මිනිස්සු ගොඩක් ඉන්නවා. දැන් අපි ඇඳුම් වලට ආසයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා එක්කෙනෙක්. අර ඔක්කොම වැද්දෙන් අපේ හිත එතෙන්ට යනවා. අපේ ඇලීම එතෙන්ට යනවා. මොකද හේතුව අර අපි හිතින් බලනකොට ඒක අපේ හිත වින්දනයටපත් කරන්න ඒකට පුළුවන්. එහෙනම් විඳීම නිසා තමයි තණ්හාව හටගන්නේ. අපි ශබ්ද අහනවා. ශබ්ද එක එක්කෙනා කතා කරගෙන ඉන්නවා. ඔය අතරේ මිහිරි ගීතයක් ඇහෙනවා නම් අපි අර ඔක්කොටම අවධානය යන්නේ මොකේදද? මොකද හේතුව ඒක ඇසීමෙන් අපේ හිත වින්දනයටපත් වෙනවා. ඒකට අපි 100න් හිටියොත් තේරුම් ගන්නවා මේ හිත සම්පූර්ණයෙන්ම ඇදිලා යන්නේ වින්දනය නිසා කියලා. විඳීම නිසා. ගඳ සුවඳටත් එහෙමයි. මේ රසයටත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනා දෙනවා විඳීම ගැන. ඒක හොඳට මතක තියාගන්න ඕන එකක්. විඳීම කියන වචනේ තෝරගන්නකොට පටිච්චසමුපාදයේදී ඒ වචන භාවිතා වෙච්ච විදිය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කරන විදිය අපි අල්ල ගන්න ඕනි. එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නවා වෙන්න බෑනේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා මෙන්න මෙහෙම. ඇහි ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම, කනේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම, ඊළඟ එක නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම, දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම, කයේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම, මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම කියලා විඳීම විස්තර කරනවා. එතකොට විඳීම දැන් ඇහි ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම තුන් ආකාරයි. කොහොමද? ඇහි ස්පර්ශයෙන් සැප විඳීම හට ගන්නවා. ඇහි ස්පර්ශයෙන් දුක් විඳීම ඇති වෙනවා. ඇහි ස්පර්ශයෙන් උපේක්ෂා විඳීම ඇති වෙනවා. මොකද හේතුව අපිට සමහර අවස්ථාවලදී රූප දැක්කහම අපේ හිත සැපයටපත් වෙනවා. අපිට හිත සතුටක් ඇති වෙනවා. ඒ සතුටක් ඇති වෙන්න හේතුව සැප විඳිනයක් ඇතිවීම. සමහර අවස්ථාවලදී අපිට සතුටක් ඇති වෙන්නේ නැහැ. අපිට එක්කෝ තරහක්, එක්කෝ විපාවීමක් ඇති වෙන රූප දැක්කහම. එතකොට මේ මොකද්ද? දුක් විඳීම ඇති වෙනවා. අපිට එහෙම විශේෂයක් ඇති වෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී. ඒක උපේක්ෂා විඳීම. එතකොට කණෙන් ශබ්දය අහනකොට ওই තුන් ආකාර විඳීමම හැමතිස්සෙම විඳීමෙන් එකකට අපි වැටෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොටත් ඒක වෙනවා. දිවෙන් රස විඳිනකොට ওই තුන් ආකාර විඳීමකින් එකකට වැටෙනවා. කයට පහස දැනෙනකොටත් එහෙමයි. සිතට අරමුණු ආවමත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකෙදී අපේ හිත වේගෙන් ඇදිලා යන්නේ මේ වැයින් අර ආස කරපු දෙයට. ඒක නිසා තමයි බොහෝ විට දැන් බලන්න හිතලා අපේ හිත තමන්ගේ සිත් ගැන අපේ හිත වැඩිපුර යන්නේ අනාගතයටද වර්තමානයේටද අතීතයටද?
අතීතයට. ඇයි අපේ හිතේ අතීතයට හේතුව වින්දනයට පුරුදු වීම. අතීතයට ගිහිල්ලා අපි බලන්නේ වින්දනයක් ලැබෙන දෙයක් සිහි කරන. දැන් අපිට දුක් ලැබෙන දේවල් සිහි වෙනවා. වේදනාව ලැබෙන දේවල් සිහි වෙනවා. නමුත් අපි කැමති වින්දනයක් ලැබෙන දේ සිහි කරන්න. සමහර විට අපිට පුරුදු වුණාට පස්සේ දුක් ලැබෙන දේ හිත ඒකෙන් සතුටු වෙනවා. මෙහෙම වෙනවා. ඉතින් මේකෙන් අපිට පේන්නේ අපි හැමතිස්සෙම මේ ගෙවිච්ච දේවල් මත යැපෙනවා. නැති වෙලා ගිය දේවල් මත යැපෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතනට යන්න එපා කියලා. අනාගතේ මවන්නත් යන්න එපා කියනවා. වර්තමානයේ ඉන්න පුරුදු වෙන්න කියනවා. ඉතින් වර්තමානයේ ඉන්න පුරුදු වුණොත් අපි දකින්නේ වෙනස් වීම විතරයි. අනිත්‍ය විතරයි. එතකොට අපි එහෙම නැතුව පුරුදු වෙච්ච නිසා අතීතයට පුරුදු වෙච්ච නිසා අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන්නේ ගෙවිච්ච ජීවිතේ ගැන හිතලා එහෙම නැත්නම් ලබා ගන්න බැරි දේවල් හිතලා හිතින් මවාගෙන සතුටු වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඳීම කොයිතරම් වේගෙන්ද මේ ඇති වෙන්නේ මේ වතුර තියෙන වෙලාවක වැස්සොත් ජලාශයකට වැස්සොත් ඒ වැහි බිඳුවක් පාසා මොකද වෙන්නේ? දිය බුබුලු ඇති වෙනවා. ඒක වහි බිඳුවක් වැටෙනකොට දිය බුබුලක් ඇති වෙනවා. ඊළඟ වැහි බිඳුව වැටෙනකොට ආයෙ වෙන එකක් ඇති වෙනවා. ඊළඟ වැහි බිඳුව ඇති වෙනකොට ආයෙ වෙන එකක් ඇති වෙනවා. හැබැයි මොහොතක්වත් එකක්වත් තියෙන්නේ නැහැ. මේ විදියයි කියනවා විඳීම. විඳීම කියන එක ඇහෙන් ගත්තත් ඇහි ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම, කනේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම, නාසයේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම, දිවේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම, කයේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම, මනසේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම ඒ විදියයි කියනවා. දැන් අපි මෙහෙම ගත්තොත් අපිට තුවාලයක් වෙනවා. කොන්දේ මාරුවක් හැදෙනවා. එතකොට අපිට ඇති වෙන්නේ මොකන්ද? කයේ ස්පර්ශයෙන් ඇති වෙච්ච දුක් විඳීමක්. ඉතින් අපි හිතාගෙන ඒක එකපාරට නැති වෙන්න ඕනේ කියලා. ඒ මොකද හේතුව? අපි දන්නේ නැහැ මේ වේදනාව ස්පර්ශයෙන් හට ගන්නවා කියලා. තේරුණාද කියපේක? අපි හිතාගෙන මේ එකපාරට අනිත්‍ය වෙලා යන්න ඕනේ කියලා. මේක ධර්මතාවයක් හැටියට තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශයේ හට ගන්නකම් විඳීම හට ගන්නවා. ඒ ස්පර්ශය වෙනස් වෙලා ගිය දවසට ඒ විඳීම වෙනස් වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සම්පූර්ණයෙන්ම විඳීමෙන් තමයි තණ්හාව ඇතිවන්නේ. එතකොට මේක දැන් දිගටම යනකොට මේකේ පදනම හොයාගන්න අපිට පුළුවන්. බුද්ධ දේශනාවේ ලස්සනට පැහැදිලි කරනවා. එතකොට මේ විදිහේ විඳීමකට පුරුදු වුණාට පස්සේ ඉමස්මින් සති ඉදං හෝති. විඳීම ඇති කල්ලි මේ ඇති කල්ලි මේ ඇත. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ. මේ විදිහට මේක බලන්න හොඳට පුරුදු වුණාම ඔබට අවස්ථාවක් ලැබෙනවා මේ සිද්ධිය විතරක් බලන්න. මෙහෙම දෙයක් නේද මෙතන සිද්ධ වෙවි යන්නේ කියලා. අන්න එතකොට තමයි අපිට තේරුම් ගන්න මේක කාටවත් පැතුමකින් නවත්තන්න බෑ. අන කරලා කමාන්ඩ් කරලා මේක මෙහෙම වෙන්න එපා. මේක මෙහෙම වෙන්න නවත්තන්න බෑ. මෙතන තියෙන්නේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වය කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි ගත්තොත් මම තව ටිකක් ඔබට තේරුම් කරලා දෙන්නම්. දැන් අපි ගම්මු ධර්මයේ උගන්වනවා සද්ධා, සිහිය, වීරිය කියලා දේවල්. ඒතර අපි මේ ඒවෙන් තමයි ඒක වෙනස් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හේතුඵල ධාමෙන් ඇතිවෙච්ච දෙයක් වෙනස් කරන්නේ හේතු වලින්මයි. අනකිරීමෙන් නෙමෙයි. පැතුමකින් නෙමෙයි. ආසාවකින් නෙමෙයි. තේරුණාද කියපේක? ඒ හේතුඵල ධාමෙන් ඇතිවෙච්ච දේවල් වෙනස් වෙන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ හේතු හැදෙන්න ඕනේ. එතකොට වෙනස් වෙලා යනවා. එතකොට විඳීම අපි දැන් ඉගෙන ගත්තා. තුන් ආකාරයක විඳීමක් තියෙනවා කියලා.
මේකෙදී තව කොටසක් තියෙනවා තේරුම් ගන්නකොට විඳීමේ අපි කියවනේ සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය සැප විඳීමේදී බොහෝ විට හිතේ හටගන්නේ ආශාවමයි. දුක් විඳීමේදී හිතේ හටගන්නේ ගැටීමමයි. ඔය උපේක්ෂා වේදනාදී හිතේ හටගන්නේ මුලාවමයි. දැන් රාතන් වහන්සේගේ විඳීමක් තියෙනවා උපේක්ෂාව කියලා. එතන උපේක්ෂාව කියන්නේ මේක නෙමෙයි. අවබෝධයක් නිසා ඇතිවෙච්ච උපේක්ෂාව. දැන් සාමාන්‍ය කෙනෙකුට රූපයක් දැක්කහම විඳීමක් ඇති වෙනවා. ඒක සැප සහගත නම් සැප විඳීම ඇති වෙනවා. දුක් සහගත නම් දුක් විඳීම තියෙනවා. එහෙම නැත්තම් ඔව් මේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක අවබෝධයක් නෙමෙයි. ඒක විඳීමේ ස්වභාවයක්. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියා දීපු පිළිවෙලට මේ ඇති කල්ලි මේ වේ. දැන් අපි දැන් විඳීම ගැන කල්පනා කරන්න කොහොමද? කුමක් ඇති කල්ලිද විඳීම ඇතිවන්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. එහෙනම් විඳීමක් හැමතිස්සෙම තියෙන්නේ ස්පර්ශයක් තිබුණොත් තමයි. තණ්හාවක් තියෙන්නේ විඳීමක් තිබුණොත් තමයි. උපාදානයක් තියෙන්නේ තණ්හාවක් තිබුණොත් තමයි. භවයක් තියෙන්නේ උපාදාන තිබුණොත් තමයි. උපතක් තියෙන්නේ භවයක් තිබුණොත් තමයි. ජරා මරණ තියෙන්නේ උපතක් තිබුණොත් තමයි. මේ විදිහට හොඳට නිර්වුල්ව පැහැදිලි කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදීමක් තිබෙන්නේ ස්පර්ශයක් තිබුණොත් විතරයි. එතකොට මේ අසකනාසේ දිවකය දැන් ස්පර්ශය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කරුණු තුනක එකතු වීම. දැන් ඇහෙන් රූපයක් බැලීමේදී ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඔක තෝරලා තියෙනවා සංයුත්ත නිකායේ ဒုတိ ය ද්වය කියන සූත්‍රයේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් හේතු කරගෙන ඇසේ විඥානය උපදී. තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතු වීම ස්පර්ශයට කියන සංගති සමவாயෝ කියලා වචන පාවිච්චි කරනවා. එකට එකතු වීම, එකට සංකලනය වීම ස්පර්ශය කියලා. එතකොට මේ ඇහෙන් රූපයක් බලනකොට කර්ණ තුනක් සංකලනය වෙනවා. මොනවද සංකලනය වෙන්නේ? එකතු වෙන්නේ ඇසයි රූපයයි විඥානයයි. කණෙන් ශබ්දයක් අසද්දී කර්ණ තුනක් එකතු වෙනවා. කනයි ශබ්දයයි විඥානයයි. නාසයෙන් ආග්‍රහණය කරද්දී කර්ණ තුනක් එකතු වෙනවා. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි. දිවෙන් රස විඳිද්දී කර්ණ තුනක් එකතු වෙනවා. දිවයි රසයයි විඥානයයි. කයෙන් පහස ලබද්දී කර්ණ තුනක් එකතු වෙනවා. කයයි පහසයි විඥානයයි. මනසට අරමුණක් සිටෙද්දී කර්ණ තුනක් එකතු වෙනවා. මනසයි අරමුණයි විඥානයයි. මේ එකතු වෙච්ච ගමන්ම සිද්ධ වෙන එකක් තමයි විඳීම. එතකොට එකතු වෙච්ච සැනින්ම විඳීමක් ඇති වෙනවා. විඳීමක් ඇති වුණා නම් යම් තැනක එතන තණ්හාවකට ගන්නවා. තණ්හාවකට ගත්තම යම් තැනක ඒකට බැඳෙනවා. බැඳුනද යම් තැනක විපාක වෙනස කර්මයක් හැදෙන දෙයක් එතන වෙනවා. විපාක වෙනස කර්මයක් හැදුනද යම් තැනක උපතක් එතන හැදෙනවා. උපතක් යම් තැනකද ජරා මරණ හැදෙනවා. එතකොට එහෙමනම් ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, ඇහි ස්පර්ශයෙන් තමයි විඳීම සැප දුක් උපේක්ෂා විදිහින් හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විදිහින් හට ගන්නවා. ඊළඟට නාසයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විදිහින් හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන්
සැප දුක් උපේක්ෂා වලින් හට ගන්නවා. කාය ස්පර්ශයෙන් හට ගන්නවා. මානසික ස්පර්ශයෙන් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඔකට උපමාවක් පැහැදිලි කරලා තියෙනවා. මේකෙන් අපිට බේරෙන්න බැරි එක ගැන. හැම ගහපු එළදෙන වගේ කියනවා. ඒ කියන්නේ එළදෙන හැම ගහලා ඊට පස්සේ මේ එළදෙනව ලියලා අරිනවා. දැන් මේ එළදෙන ගිහලා වතුරට පයින්නවා. එතකොට වතුරේ ඉන්න සත්තු මේ එළදෙනව කනවයි. මොකද හැම ගහලා නිසා. දැන් මේ එළදෙන බේරෙන්න ගොඩට එනවා. එතකොට ඇවිල්ලා ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු එළදෙන කනවා. එලිමාන හිටියොත් නිකන් අවට ඉන්න සත්තු එළදෙන කනවා. බේරෙන්න පුළුවන්ද? ඒ වගේ තමයි අපිට මේ ඇහි ස්පර්ශයෙන් බේරෙන්න බෑ. සිද්ධ වෙනවා. ඇහෙන් රූපය දකිනකොටම ඇහි රූපය විඥානය එකතු වෙනවා. කනින් ශබ්දය අහනකොටම කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට නාසයයි ගන්ධ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිනකොට දිවයි රසයි විඥානය එකතු වෙනවා. කයෙන් පහස දැනෙද්දී කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසට අරමුණක් සිටිද්දී මනසේ අරමුණ විඥානය එකතු වෙනවා. මේ එකතු වීම තුල දැන් ඔබට මම හොඳට තේරුම් ගන්න කාරණා කීපයක් කියන්නම්. දැන් ඔන්න ඇහෙන් රූපයක් දැක්කහම ඇහි රූපය විඥානය එකතු වෙනවනේ. ඒක තේරුණාද? ඒ එකතු වෙච්ච ගමන් තමයි විඳීමක් හටගන්නේ. එහෙමනම් විඳීමක් කියන එක ඇති වෙනකොට එතන විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවද නැද්ද? තියෙනවා. ස්පර්ශයෙන් තමයි හඳුනගන්නෙත්. යමක් හඳුන ගන්නකොට විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවා. ස්පර්ශයෙන් තමයි චේතනාව ඇතිවන්නේ. ඒතර චේතනාව ඇති වෙනකොට විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට මේ විඳීම ඇති වෙලා තණ්හාවට ගන්නකොට ඒ තණ්හාව පෝෂණය ලබන්නේ විඥානයයි. තේරුණාද කීපයක? එතකොට ඒ තණ්හාවෙන් බැඳිලා ගියාම යමකට ඒ බැඳිලා යන දෙයට බලපාන්නේ විඥානයයි. ඊට පස්සේ චේතනා පහළ වෙලා ක්‍රියාත්මක වෙනකොට ඔන්න කර්මය තමයි කුඹුර විඥානේ පැලවෙලා. දැක්කද? හැම විඥානේ මිදිච්ච එකක් නැහැ. ඒ ස්පර්ශය තුල විඥානය ක්‍රියාත්මක වෙනවනේ. ඒ විඥානය තමයි එතකොට විඳීම තුල සංඥාව තුල සංස්කාර තුල හැදෙනකොට විඥානය තමයි මෝරල හැදෙන්නේ. එතකොට කර්මයකින් හැමතිස්සෙම කරන්නේ මේ විපාකයක් දෙන්න උවමනා කරන විදිහට පරිසරය හදන එක. කර්මයකින් කරන්නේ. ඒකට උවමනා කරන ආකාරයට මෝරල වැඩෙන්නේ විඥානයයි. කම්මං කෙත්තං කිව්වේ ඒකයි. සමහර මේක ගැන තේරෙන්නේ නැති නිසා සමහරු කියනවා කර්මය කොහෙද තියෙන්නේ, මේක ස්ටොක් වෙලා තියෙන්නේ කොහෙද, ඊළඟ මේක කොයි විදිහට යන්නේ, ඔය මහායාන පොත්වල හරියට වරද්දලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරගෙන හිටියා එන්න මේ කර්මයේ තියෙනවා ඇත්තේ විඥානේ. ඔන්න විඥානය පටලවා ගත්තා. මේ වගේ කරගත්තා. මොකද හේතුව මේක තේරුම් ගන්න නිහතමානීව ධර්මයේ තුල මහන්සි ගත්තේ නැති නිසා. දැන් ඔබට තේරුණාද මේ විඥාන කොච්චර දුර යනවද කියලා? එතකොට මේ ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විඳීම ඇති කල්ලි මොකද්ද? ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. මොකද ඔබ උත්තර දෙන ආකාරයෙන් තමයි මම තේරුම් ගන්නේ ඔබට මේක තේරුණාද නැද්ද කියන එක. එතකොට ස්පර්ශය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කුමක් ඇති කල්ලිද ස්පර්ශය ඇතිවන්නේ? ආයතන 6 ඇති කල්ලි ස්පර්ශය ඇත. මොනවාද ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවට තමයි ආයතන කියලා කියන්නේ. එතකොට
ඇසක් තිබුණොත් ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ. ස්පර්ශය ඇති වෙනවමයි. ස්පර්ශයක් ඇති වුණොත් විඳීමෙන් ගැලවෙන්න බෑ. විඳීම ඇති වෙනවමයි. විඳීම ඇති වුණොත් තණ්හාවෙන් ගැලවෙන්න බෑ. තණ්හාව ඇති වෙනවමයි. තණ්හාව ඇති වුණොත් ඒකට බැඳෙනවමයි. උපාදානය ඇති වෙනවා. උපාදානය ඇති වුණොත් උපාදානය තුළ තමයි ඔක්කොම චේතනාව වැඩ කරන්න පටන් ගන්නෙ. එතකොට විපාක පිණිස කර්ම හැදෙනවමයි. විපාක පිණිස කර්ම හැදෙන එකකින් බේරෙන්න බෑ. විපාක පිණිස කර්ම හැදෙන තාක් උපදිනවමයි. උපදින තාක් ජරා මරණ ඇති වෙනවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න ඇස යම් තැනක ඇස කන නාසය දිව කය මනස ඇද්ද ඒ දුකේ උපතයි. ඒ රෝගයන්ගේ පැවැත්මයි. ඒ ජරා මරණේ පහළ වීමයි. ඒ දිරන්නේ වනේ. දැන් අපි ඉපදීම කියන එක ඉගෙන ගත්තා අපි. ඉපදීම කියලා ඉගෙන ගත්තේ මොනවද? කන් ආයතනාන පටිලාභෝ. ඇස කන නාසය දිව කය මනස ලැබීම ඉපදීමයි. එතකොට ජරාවටපත් වෙන එකට අපි ඉගෙන ගත්තා ආයනෝ සංහානි ඉන්ද්‍රියන පරිපාකෝ. මේ ඇස කන නාසය දිව කය මනස තමයි ජරාවටපත් වෙන්නේ. මරණයටපත් වෙන්නේ මේවමයි. එතකොට ඒවමයි මේ ලෝකෙත් එක්ක අපි සම්බන්ධ කරලා දෙන්නේ. ඒ තුලින්මයි විඥානි වැඩෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හට ගන්නවා. ඇහි විඥානය හට ගන්නවා. එතකොට ඒකට මුල්ුණිය මොකද්ද? ඇහක් තිබීම. ඇහක් නැත්තම් ඇති වෙන්නේ නැහැ. එතකොට ඇහක් තිබීම නිසා තමයි ඇහි ස්පර්ශය හටගන්නේ. කනක් තිබීම නිසා කනේ ස්පර්ශය හට ගන්නවා. නාසයක් තිබීම නිසා නාසයේ ස්පර්ශය හට ගන්නවා. දිවක් තිබීම නිසා දිවේ ස්පර්ශය හට ගන්නවා. ඇඟක් තිබීම නිසා කයේ ස්පර්ශය හට ගන්නවා. මනසක් තිබීම නිසා මනසේ ස්පර්ශය හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක හොඳට තේරුම් ගන්න කියලා. මේ වෙන දේ ජරා මරණ දක්වා සිදු වෙලා යන මේ සිදු වෙන සිද්ධ වීම හොඳට තේරුම් ගන්න කියලා. එතකොට අපි ඊළඟට අහන ප්‍රශ්නය කුමක් ඇති කල්ලිද සලආයතන පවතින්නේ? නාම රූප පත්‍ය සලආයතනං. නාම රූප ඇති කල්ලි ආයතන 6 ඇත. එහෙමනම් දැන් අපිට ඇහැ පෙනුනට කනක් පෙනුනට දැන් අපිට ඇහැ දිහා බැලුවම පේන්නේ නිකම් භෞතික ඇහැක් වගේ. භෞතික ඇහැකට විඥානයක් උපදවන්න බෑ. අපිට නිකන් කන දිහා බැලුවම පේන්නේ නිකම් භෞතික, ඒ කියන්නේ නිකම්ම මේ මැටීරියල් කනක් වගේ. නමුත් මේ මැටීරියල් කනකට බෑ විඥානයක් උපදවන්න. නාසයට දැන් අපි ගත්තොත් සතර මා ධාතු එකතු කරලා නාහයක් හදන්න බෑ විඥානයක් උපදවන්න. සතර මා ධාතු එකතු කරලා දිවක් හදන්න බෑ විඥානයක් උපදවන්න. සතර මා ධාතු එකතු කරලා කයක් හදන්න බෑ විඥානයක් උපදවන්න. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ උපතක් පිණිස. දැන් මව කුසිය උපතක් ඇති වෙනකොට ධාතු 6ක් එකතු වෙලා කියන මේ උපත වෙන්නේ. මොනවද උපදින්නේ ධාතු 6? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ 6 එකතු වෙච්ච ගමන් එතන නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීම තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමට අනුව තමයි ඇහැ හැදෙන්නේ, කන හැදෙන්නේ, නාසය හැදෙන්නේ, දිව හැදෙන්නේ, කය හැදෙන්නේ, මනස හැදෙන්නේ. දැන් අපි ගම්මු ඇහැ. දැන් එතකොට ඇහැට මොකක්ද උපද්දවන්න පුළුවන්? ඇහැට උපද්දවන්න පුළුවන් නාම රූප විතරයි. දැන් අපි ගමු ලීයක්. ලීයකින් හදන්න පුළුවන් යමක් ඇද්ද? ඒකේ තියෙන ලීයේ නේද? වීදුරුවක් ගමු.
වීදුරුවකින් යමක් හැදුනා නම් ඒකේ තියෙන වීදුරුව. ලීයකින් යමක් හැදුනා නම් ඒකේ තියෙන්නේ ලී. මැට්ටෙන් යමක් හැදුවා නම් ඒකේ තියෙන්නේ මැටි. සිමෙන්තියෙන් යමක් හැදුවා නම් ඒකේ තියෙන්නේ සිමෙන්ති. ගලෙන් යමක් හැදුවා නම් ඒකේ තියෙන්නේ ගල්. නාම රූපයෙන් යමක් හැදුවද නාම රූපයෙන් හැදුනා ඇස. අන්න ඒකේ විඥානය හට ගන්නවා. තේරෙනවද කීප එක? නාම රූපයෙන් හැදිච්ච එක කන. දැන් ඒකේ විඥානය හට ගන්නවා. නාම රූපයෙන් හැදිච්ච එක නාසය විඥානය හට ගන්නවා. නාම රූපයෙන් හැදිච්ච එක දිව විඥානය හට ගන්නවා. නාම රූපයෙන් හැදිච්ච එක කය. නාම රූපයෙන් හැදිච්ච එකක් මනස. දැන් අපි තෝරගන්න ඕනේ මොනවද මේ නාම රූප කියන්නේ? සමහරව බුද්ධ දේශනාව විස්තර වෙන ක්‍රම අපි අඳුන ගන්න ඕනේ. දැන් සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ කය මේ සිත කියලා කය සිත කියලා කතා කරනවා. නාම රූප කියන තැන්වලදී නාමය කියන්නේ සිත, රූපය කියන්නේ කය කියලා කිසිම බුද්ධ දේශනාවක් නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒක. නාමයේ සිතයි, රූපේ කයයි කියලා බුද්ධ දේශනාවක් නැහැ. බුද්ධ දේශනාව විස්තර වෙන්නේ මෙහෙමයි. මම ඉතින් පාලි පාඨම කියන්නේ ඔයගොල්ලන්ට සැකේ නැති වෙන්නයි. කතමංච භික්කවේ නාම රූපං. මහණෙනි නාම රූප යන කුමක්ද? වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ ඉදං උච්චති නාමං. එතකොට මහණෙනි නාම රූප යන කුමක්ද? ඔන්න දැන් නාමය විස්තර කරනවා. වේදනා විඳීම, සංඥා හඳුනා ගැනීම, චේතනා කර්මය, පස්සෝ ස්පර්ශය, මානසිකාරෝ මානසිකාර්ය ඉදං උච්චති නාමං. මේ ටිකට තමයි නාම කියලා කියන්නේ. නාම කියන පහකට. චත්තාරෝච මහා භූතා. සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ. චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයන්ගෙන් හටගත් රූප. ඉදං උච්චති රූපං. ඒකට තමයි රූප කියන්නේ. ඉති ඉදංච නාමං. ඔය විදිහට මේ නාමයත් ඉදංච රූපං, මේ රූපයත් ඉදං උච්චති බික්කවේ නාම රූපං. ඔකට තමයි නාම රූප කියලා කියන්නේ. එතකොට දැන් මේ ඔය අපි ඉගෙන ගත්තේ කාගේ අවබෝධයේද? බුදුරජාණන් වහන්සේ. මතක තියාගන්න ඕනේ අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එහෙනම් අපි ප්‍රධාන මේ විමුක්ති මාර්ගයේදී අපි සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිහින් තමයි මේ ධර්ම ඉගෙන ගන්න. එතකොට නාම රූප කිය දැන් ඔය වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර සතර මා ධාතුන් හටගත්තු දේවල් මේ නාම රූප තමයි ඇහක් උපද්දවලා දුන්නේ. ඒ නාම රූපන් තමයි කන සකස් කරලා දුන්නේ. ඒ නාම රූපයට අනුව තමයි දිව හැදුනේ, නාසය හැදුනේ. ඒ නාම රූපයට අනුව තමයි කය හැදුනේ. ඒ නාම රූපයට අනුව තමයි මනස හැදුනේ. එහෙනම් ඇහැ කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. කන කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. නාසය කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. දිව කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. කය කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. මනස කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. දැන් අපි ඇස ගැන කතා කළේ. දැන් මම කො දැන් ඇහෙන් රූපයත් එක්කම විඥානය හටගත්තා. ඇතිවෙච්ච එක මම හිතුණා ආය රූපේ විඥාන එකතු වුණා. මොකද්ද ඒක? ස්පර්ශේ නාමයකට අයිති එකක්. දැන් නාමෙ මතකද ඔබට කිව්වා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඊළඟට එහෙන් ඒ ස්පර්ශය ඇතිවෙච්ච එකම වේදනාවක් හට ගන්නවා. නාමයකට අයිති එකක්. ඒ ස්පර්ශය ඇතිවෙච්ච එකම සංඥාවක් හට ගන්නවා. නාමයකට අයිති එකක්. ඒ ස්පර්ශය ඇතිවෙච්ච එකම සංස්කාර චේතනා හට ගන්නවා. නාමයකට අයිති. එතකොට දැන් බලන්න දැන් ඉස්සෙල්ලා දැන් අපි කිව්වා ඇහැ රූපයයි විඥානය එකතු වෙනවා ස්පර්ශය ඇති වුණා.
දැන් අපේ එකට ආව ස්පර්ශය. ඊළඟට අපි කිව්වා ස්පර්ශය නිසා වේදනා. දෙකට විඳීම ආවා. අපි කිව්වා ස්පර්ශය නිසා ඇති වුණා සංඥා. දෙක තුනට සංඥා. ස්පර්ශනේ තියෙන චේතනා. හතර චේතනා. එතකොට අපිට ආවේ කොහොමද? ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව. බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද? වේදනා, සංඥා, චේතනා, ස්පර්ශය. ඔබට හිතන්න පුළුවන් දෙහිම දේශනා කළායි කියලා. දැන් ඉස්සල දැන් අපි දැන් බලපු පිළිවෙලට ඉස්සල තියෙන්නේ ස්පර්ශය. වේදනා, සංඥා, චේතනා ඊට පස්සේ. නමුත් දේශනාවේ තියෙන්නේ වේදනා, සංඥා, චේතනා ළඟට ස්පර්ශය. පොඩ්ඩක් හිතන්න පුළුවන් ඔබට ඒක. ඒ මොකද? ඒක මට තේරුම් ගියේ මෙහෙමයි. වේදනා, සංඥා, චේතනා තුනම හටගන්නේ ස්පර්ශය නිසායි. ස්පර්ශය හතරේට දාලා තියෙන්නේ. තේරුණාද කීපේක? ඊට පස්සේ තියෙනවා මානසිකාර කියලා. මානසිකාරයෙන් තමයි හතරම හටගන්නේ. ඒකයි මේ පැත්ත මානසිකාර දාලා තියෙන්නේ. මම හොඳට කල්පනා කරලා තේරුම් ගත්තා. මේ විදිහට මේක වෙන්නේ කියලා. එතකොට බලන්න මානසිකාරයක් නැත්තම් විඥානය හටගන්නේ නැහැ. දැන් අපි ගමු මෙහෙම මම ඔබට තේරුම් ගන්න කියන එකක්. දැන් ඔබ මොකක් හරි ලොකු කල්පනාවක වැටලා ඉන්නවා. බරපතල කල්පනාවක වැටලා ඉන්නවා. ඔය අතරේ ඔබට හිතෙනවා රේඩියෝ එක අහන්න ඕනේ. මොනම රේඩියෝ දානවා. ප්‍රවෘත්ති හරි මොකක් හරි යනවා කියන කතාවක් යනවා. දැන් ඔබ හිත ආයෙත් කල්පනාවට යනවා. ඔබ ටිකක් යන මතක් වෙනවා මම රේඩියෝ එක ඇහුවා කියලා. නමුත් අහපු දෙයක් නැහැ. වෙන්නේ නැද්ද මෙහෙම? ඉතින් දැක්කනේ විඥානය. එහෙනම් මානසිකාරයේ තියෙන්න ඕනේ විඥානය හට ගන්න. එතකොට දැන් තේරෙනවද නාම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන හැටි? බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල තියෙන එක පුදුම විදිහේ ගැළපීමක්. කිසිම අවුලක් නැති. කිසිම අවුලක් නැති පිරිසිදු ධර්මය. එතකොට වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, නාම. ඇහැට පුළුවන් ඔච්චරයි උපද්දවන්න. ඔච්චරයි පුළුවන් උපද්දවන්න. ඉතුරු ඔක්කොම වෙන කරුණක් නිසා ඉපදෙන ඒවා. මොනවද? තණ්හාව, උපාදාන, භව, ජාති, ඒ ඔක්කොම අපි ප්‍රශ්නේ. ඒ ඔක්කොම හටගන්නේ අනවබෝධයෙන්. දැන් ඒක දැන් රහතන් වහන්සේ නමක් ගත්තොත් නාම රූප නැති වෙන්නේ නැහැ, විඤ්ඤාණ නැති වෙන්නේ නැහැ. නමුත් නැති වෙන්නේ තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ ඔක්කොම නැති වෙනවා. එතකොට මේක අපි දැන් මේ කියන එක තේරෙනව නේද? එතකොට දැන් ඔබ තේරුම් ගන්න නාම රූප හේතුවෙන් තමයි ඇහැ. නාම රූප හේතුවෙන් තමයි කන. නාම රූප හේතුවෙන් තමයි නාසය. නාම රූප හේතුවෙන් තමයි දිව. නාම රූප හේතුවෙන් තමයි කය. නාම රූප හේතුවෙන් තමයි මනස. එහෙමනම් මෙතන ඔක්කොම තියෙන්නේ කරුණු රාශියකින් හැදිච්ච ඒවා. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. එතකොට ඒ නිසයි මේවට මමය කියලා අයිතියක් හංගවන්න බැරි. මගේ කියලා අයිතියක් හංගවන්න බැරි. මගේ ආත්මය කියලා බැරි. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? සිහිය කියන එක උපදවන්න පුළුවන්. මේ තුල. සිහිය කියන එක උපදවන්න පුළුවන්. සද්ධා කියන එක උපදවන්න පුළුවන්. වීරිය කියන එක උපදවන්න පුළුවන්. ඊළඟට නෝනින් දැකීම කියන එක උපදවන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මේ බඹයක් පමණ වූ ශරීරේ සිත සහිත මනස සහිත විඥාන සහිත බඹයක් පමණ ශරීරේ තමයි දුක තියෙන්නේ. දුකේ හට ගැනීම තියෙන්නේ. දුකේ නිරුද්ධය තියෙන්නේ. දුක් නිරෝධ ගාමිනී පටිපදා තියෙන්නේ. මේවා තේරෙන්නේ මේ දේශනාවල් නෝනින් තේරුම් ගනිද්දී. එතකොට නාම රූප ඇති කල්ලි ආයතන ඇත. ඊළඟට ආයතන හය ඇති කල්ලි දැන් ඔබ කියාගෙන දැන් මම කියනවා ඇති. නාම රූප ඉඳලා පටන් ගන්න. නාම රූප ඇති කල්ලි ආයතන ඇත. හරි.
ආයතන ඇති කල්ලි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. එතකොට මේ විදියට මතක තිබුණොත් විතරයි නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. නිවෙන දැන් තේරුම් ගන්න අපි නොවසපු දෙයක් අපි නොදත් දෙයක් කිසි දවසක අපිට අවබෝධ කරන්න බෑ. එහෙමනම් මේ ලෝකේ පුතඥය නිවන් දකින්න. එහෙමනම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවන අයත් මගපල් ලබනවා. නොවසපු දෙයක් නොදත් දෙයක් කිසි දවසක කාටවත් ලෝකේ අවබෝධ කරන්න බෑ. නොවසපු දෙයක් නොදත් දෙයක් අවබෝධ කරන්නේ එක්කෙනයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට නාම රූප ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාම රූප කුමක් ඇති කල්ලිද ඇතිවන්නේ? ඔව් විඥානයේ ඇති කල්ලි නාම රූප ඇත. එහෙමනම් විඥානය හටගන්නේ කොහේද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඒකට විඥානයේ ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි ආයතනයක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ආයතනයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි ස්පර්ශයක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ස්පර්ශයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි විඳීමක් හටගන්නේ. විඳීමක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි තණ්හාවක් හටගන්නේ. තණ්හාවක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි උපාදාන හටගන්නේ. උපාදානයේ වල ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි භවය හටගන්නේ. භවයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි උපදින්නේ. ඉපදීමක ක්‍රියාකාරීත්වයක් තමයි ජරා මරණ. එතකොට මේ විඥාණය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මොන වගේද මේ විඥානයේ ක්‍රියාත්මක වීම? අපිට එකපාරට අල්ලන්න බැරි එකක්. අපිට එකපාරට තේරුම් ගන්න බැරි එකක්. අපිට වටහා ගන්න බැරි එකක්. මොකද හේතුව විඥානයේ හැමතිස්සෙම ප්‍රකෘති ස්වરૂපයකින් තියෙනව නෙවෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හතරමං හන්දියක මැජික් කාර්යයක් මැජික් පෙන්නනවා. එතකොට මැජික් පාර අපිට පේන්නේ මැජික් එක විතරනේ. අපිට පේන්නේ නෑ මේ මැජික් එක මේ මිනිහා හදන්නේ කොහොමද කියලා පේන්නේ නෑ. අපිට පේන්නේ අර විස්මයජනක සිද්ධිය විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ මේ මැජිෂන් කෙනෙක් වගේ කියලා. එතකොට මේ මැජික් එකක ක්‍රියාකාරීත්වයක් නිසා තමයි අපිට හිත මන අපිට අපේ එක දේවල් කරුණු ගොනු කර කර මවාගන්නේ. දැන් බලන්න හිතලා හිතේ හිත මන අපිට මවාගන්න කරන අපිට එක දේවල් නොයින් දේවල් බයක් ගැන සීකරොත් සීකරන්න කරන්න බය හට ගන්න පුළුවන්. තරහක් ගැන සීකරොත් කරන්න මොකද හිතේ විස්මයජනක විදිහට මායාකාරී විදිහට ඕන දෙයක් හිතින් අපිට මව ගන්න පුළුවන්. එතකොට බලන්න මේ මායාකාරී විඥානයේ පවතින්නේ කුමක් ඇති කල්ලිද? සංස්කාරය ඇති කල්ලි විඥානය ඇත. ඔන්න සංස්කාර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. කතමේච භික්කවේ සංඛාරා මහණෙනි සංස්කාර යනු කුමක්ද? තයෝ මේ භික්කවේ සංඛාරා මහණෙනි සංස්කාර තුනකි. කාය සංඛාරෝ කාය සංස්කාර, වචී සංඛාරෝ වචී සංස්කාර,
චිත්ත සංකාරෝ චිත්ත සංස්කාර ඉමේ උච්චන්ති භික්කවේ සංඛාරා මහණෙනි මේවාට තමයි සංස්කාර කියන්නේ. සංස්කාර කියන වචනේ පින්වත්නි විවිධ තේරුම් වලට පාවිච්චි වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා යම් දවසක යදා කියන්නේ යම් දවසක පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ එතකොට යා දුක ගැන තමයි අවබෝධිම කලකිරෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය ඕක තමයි විමුක්තියට තියෙන මාර්ගය. ඒක විතර සබ්බේ සංඛාරා කිව්වේ හේතුඵල ධර්මයෙන් හටගත්තු සෑම දෙයක්ම කියන එක තමයි මේ සංස්කාර කියන එකේ අර්ථය. සමහර තැන්වල බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනන්ජාභි සංඛාරෝ ඒක සංස්කාරය. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ ඒකේ තියෙන කොහමද අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං. මහණෙනි යම් අවිද්‍යා සහගත පුද්ගලයා යම් පුණ්‍ය වූ සංස්කාරයක් රැස් කරයි නම් ඒ රැස් කරන්නා වූ පුණ්‍ය වූ සංස්කාරයක් රැස් කරයි නම් පුඤ්ඤෝපගං හෝති විඥානං. විඥානයේ සකස් වෙලා යනවා කියන පිනට අනුව අර පැලවෙන එක තමයි මේ වෙන්නේ. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති පවක් නම් රැස් කරන්නේ අපුඤ්ඤෝපගං හෝති විඥාන. විඥානයේ සකස් වෙලා යනවා කියන පවට අනුව. ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරෝති ධාන වලට නම් සකස් කරන්නේ ආනින්ජූපකං හොති විඥාන. විඥානේ ආනින්ජ සකස් වෙනවා කියලා. ඒතර එතන කියන්නේ අර උපතක් කරා යන්න සකස් වෙන එක. ඒතර ඒකත් සිද්ධ වෙන්නේ අවිද්‍යාවෙන්මයි. අවිද්‍යාව තමයි මේකේ සම්පූර්ණම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව අර පිටරේ කටුව වගේ කියලානේ. පිටර ඇතුලේ අපි ඉන්නා වගේ එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට මෙතන සංස්කාර කියලා විස්තර කරන සංඛාර අපිට ඉස්සරහට ගොඩක් විස්තර කරගන්න ලැබෙනවා. කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. චිත්ත සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි වචන කතා කරන්න ඉස්සර වෙලා හිතේ හැදෙන වචනේ. චිත්ත සංඛාර කියන්නේ සංඥාවක් විඳීමත්. ආස්වාස ප්‍රස්වාස වලට කාය සංස්කාර කියලා කියන්නේ කය හා බැඳී තියෙන නිසා. දැන් ආස්වාස ප්‍රස්වාස තියෙන්නේ මේ ගුරුසු ශරීරයත් එක්ක බැඳිලා. විතක්ක ਵਿਚාර තියෙන්නේ වචනයත් එක්ක බැඳිලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර හටගන්න නැත්නම් වචන පිට වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර තමයි මේ වචන කතා කරන්න අපිට හැදෙන්නේ. සංඥා වේදනා කියන දෙක චිත්ත සංකාරයන් සිත හා බැඳිලා තියෙන්නේ. එහෙනම් සිතෙන් වෙන් වෙච්ච විදීමක් නැහැ. සිතෙන් වෙන් වෙච්ච හඳුනා ගැනීමක් නැහැ. එතකොට බලන්න මේ පසුබිම තුල තමයි අර විඥානීය ක්‍රියාත්මක වෙන්නේ. ඇහි විඥානේ, කන විඥානේ, නාසය වෙන විඥානයක් නෑ. දැන් මේක කියනවා විඥානය ගැන කොහොමද තියෙන්නේ? චෛමේ බික්කවේ විඥාන කාය. මහණෙනි විඥානේ 6 ආකාරයි. කියලා මේ ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ කියලා විස්තර කරන්නේ. එතකොට දැන් ආස්වාස ප්‍රස්වාස කිරීම, විතක්ක ਵਿਚාර, හඳුනා ගැනීම, විඳීම. දැන් හඳුනා ගැනීම විඳීමයි කියන එක හටගන්න හේතු වෙන්නේ මොකද්ද? ස්පර්ශයනේ. දැන් මේක විස්තර කරන්නේ ඒක චිත්ත සංකාරයක් ඇරෙට. ඒ කියන්නේ සිතහා බැඳී තියෙනවා. එතකොට ආස්වාද ප්‍රස්වාස බැඳිලා තියෙන මොකක් එක්කද? කයත් එක්ක. විතක්ක ਵਿਚාර බැඳිලා තියෙන මොකක් එක්කද? වචනත් එක්ක. සංඥා වේදන බැඳිලා තියෙන මොකක් එක්කද? සිතත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංස්කාර කුමක් ඇති කලින්ද තියෙන්නේ? අවිජ්ජා පත්‍ය.
අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත. මෙන්න අවිද්‍යාව. කතමාච භික්කවේ අවිජ්ජා. මහණෙනි අවිද්‍යාව කුමක්ද? යංකෝ භික්කවේ දුක්ඛේ ඥාන. මහණෙනි දුක්ඛාර සත්‍ය ගැන යම් අනවබෝධයක් ඇද්ද? දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක හට ගැනීම ගැන නොදැනීමක් ඇද්ද? දුක්ඛ නිරෝධේ අඥාන. දුක නිරුද්ධ වීම ගැන නොදැනීමක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා අඥාන. මේ දුක් නැතිවීමේ මාර්ගය වෙන ආර්ය ශ්‍රාණික මාර්ගය ගැන අවබෝධයක් නැද්ද? මේ ආර්ය සත්‍ය හතර අවබෝධයේ නැතිකමමයි මේ සම්පූර්ණයෙන්ම මේක පවතින්නේ කියනවා. එතකොට දැන් අපි ආස්වාස ප්‍රස්වාස කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධය ගැන අවබෝධයක් ඇතුවද? දුක්ඛාර සත්‍ය අවබෝධ කරලා නෙමෙයි අපි මම හුස්ම හෙලනවා කියලා අපි කරන්නේ. අවිද්‍යාව පිටලා මේක කරන්නේ අපි විතක්ක ਵਿਚාර වචන වලට මේ හිතේ ගැළපි ඉන්නේ විද්‍යාව පහළ වෙලාද? නෑනේ. මම කතා කරනවා කියලා කරන්නේ අපි. හඳුනගන්නේ මම හඳුනගන්නවා කියලා. විඳින්නේ මම විඳිනවා කියලා. එතන ඉඳලා අනවබෝධයකින් අවිද්‍යාව සහගත විඥානයක් තමයි එහි හටගන්නේ. අවිද්‍යාව සහගත විඥානයක් තමයි කනේ හටගන්නේ. අවිද්‍යාව සහගත විඥානය අනවබෝධයෙන් සකස් වෙච්ච විඥානයක් තමයි එහි කනේ නාසයේ දිවේ මනසේ කයේ මනසේ හටගන්නේ. එතකොට අනවබෝධයකින් සකස් වෙච්ච විඥානයක් හටගත්තොත් ඒ විඥාන ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප වල තියෙන්නේ අනවබෝධය. අනවබෝධයෙන් පවතින නාම රූප වල තියෙන්නේ අනවබෝධය නම් තියෙන්නේ ඒ නාම රූපෙන් හටගන්න ඇහැ තුල කන නාසය දිවකය මනසේ තියෙන්නේ අනවබෝධය. ඒ අනවබෝධයෙන් යුක්ත ආයතන 6 ස්පර්ශයක් ඇති වෙනවාද? ඒ ස්පර්ශයේ තියෙන්නේ අනවබෝධය. ඒ ස්පර්ශය නිසා හටගන්න විදීමක් ඇති වෙනවාද? ඒ විදීම තුල තියෙන්නේ අනවබෝධයෙන් විඳපු ගමන් තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ජාති ජරා මරණ හට ගන්නවා. එතකොට අවිද්‍යාවෙන් තමයි සම්පූර්ණ මේක වහන්නේ. කියන අවබෝධයෙන් මේක අවබෝධ වුණොත් විද්‍යාව පහළ වුණානේ. අවිද්‍යාවෙන් වැහිච්ච ගමන් මොකද වෙන්නේ? වැහිලා තමයි වේදනාව ගාවට නිකන් යන්නේ. තණ්හාවෙන් බැඳෙනවා. බැඳින්න මොකේද ආයේ? ඇසට, විඥානෙට, නාම රූප වලට, ස්පර්ශයට වෙනමඩ බැඳින්නේ. ඒවල තමයි බැඳින්නේ. බැඳිච්ච ගමන් ඒක අපි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කාමයේ, දෘෂ්ටි, සීලබ්බත, අත්වාද, මම මාගේ ආත්මෙ කියන හැඟීමකට බැඳිනවා. බැඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සිද්ධිය මේ සිද්ධ වෙන සිදුවීම මෙහෙමයි කියලා තමන් තුළින් අපි නෝනින් විමසලා තේරුම් ගන්න ඕනේ. ඒකටයි ආර්ය න්‍යාය. තමන් තුළින් නෝනින් විමසලා තේරුම් ගන්න ඕනේ. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ විදිහට. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත අවිද්‍යාවට යනකම්. දැන් මතක තියාගන්න ඕනේ මෙහෙම. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරය ඇති වෙනවා. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. අපි මෙහෙම ගමු. එමත් නෙමෙයි. ඉමස්මි සති ඉඳන් හොති කියන කැලෙන් ගමු. මේ ඇති කල්ලි මේ වේ. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරය ඇත. සංස්කාරය ඇති කල්ලි විඥානය ඇත. විඥානය ඇති කල්ලි නාම රූපය ඇත. නාම රූපය ඇති කල්ලි සලආයතන ඇත. සලආයතන ඇති කල්ලි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් ඇත. දැන් අප තුල ඔබ හිතන්නේ මේ පටිච්ච සමුප්පාද ඔය කියපු අංග ඔක්කොම තියෙනවද නැද්ද? අපි තුල ඔක්කොම තියෙනවා. එහෙනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පටිච්ච සමුප්පාද ওই විදිහට අවබෝධ කරගත්තාම ඒකට කියන්නේ ධම්මේ ඥානං කියලා. මොකක්ද ඒකට කියන්නේ? හොඳට මතක තියාගන්න මේ කියන ටික ධම්මේ ඥානං. මොකක්ද ඒකට කියන්නේ?
ධම්මේ ඥානං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ පටිච්ච සමුප්පාදේ පිළිබඳ ඇතිවන අවබෝධයේ පිහිටලා අතීත අනාගත දෙකට ණය පමුණවන්න කියනවා. අතීත අනාගත දෙකට ගලපා බලන්න කියනවා. ඒකට කියන්නේ අන්වේ ඥානං. අනුවගී නොවන. මොකද ඒකට කියන්නේ අන්වේ ඥානං. පාලි වචන දෙකක් ධම්මේ ඥානං අන්වේ ඥානං. අතීත අනාගත දෙකට ගලපලා බලන්න කියනවා. මෙහෙම. අතීතයේ ජරා මරණ වුණා නම් ඇති උනේ ඉපදීම නිසා. අතීතයේ ඉපදුනා නම් ඉපදුනේ භවය නිසා. අතීතයේ භවය ඇති වුණා නම් ඇති උනේ උපාදාන නිසා. අතීතයේ උපාදාන ඇති වෙනවා නම් ඇති උනේ තණ්හාව නිසා. අතීතයේ තණ්හාව ඇති වුණා නම් ඇති උනේ විඳීම නිසා. අතීතයේ විඳීම හටගත්තේ ස්පර්ශ නිසා. අතීතයේ ස්පර්ශය හටගත්තේ ආයතනය නිසා. අතීතයේ ආයතනය හටගත්තේ නාම රූප නිසා. අතීතයේ නාම රූප හටගත්තේ විඥාන නිසා. අතීතයේ විඥානය හටගත්තේ සංස්කාර නිසා. අතීතයේ සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසා. එතකොටම අපට අවබෝධ වෙනවා එන අතීතයේ තිබිලා තියෙන අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච මේ පටිච්ච සමුප්පාදයමයි. ඊට පස්සේ අනාගතයට යොමු කරලා බලන්න කියනවා. අනාගතේ කොහොමද මේක වෙන්නේ? අනාගතේ ජරා මරණ ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඉපදීම නිසා. අනාගතේ ඉපදීම ඇතිවන්නේ භවයක් තිබුණොත්. භවය ඇති කල්ලි ඉපදීම ඇත. අනාගතේ භවය ඇතිවන්නේ උපාදාන ඇති කල්ලි. අනාගතේ උපාදාන ඇතිවන්නේ තණ්හාව ඇති කල්ලි. අනාගතේ තණ්හාව ඇතිවන්නේ විඳීම ඇති කල්ලි. අනාගතේ විඳීම ඇතිවන්නේ ස්පර්ශය ඇති කල්ලි. අනාගතේ ස්පර්ශය ඇතිවන්නේ ආයතනය ඇති කල්ලි. අනාගතේ ආයතනය ඇතිවන්නේ නාම රූප තිබුණොත් විතරයි. අනාගතේ නාම රූප ඇතිවන්නේ විඥානයේ තිබුණොත් තමයි. අනාගතේ විඥානය ඇතිවන්නේ සංස්කාර තිබුණොත්. අනාගතේ සංස්කාර ඇතිවන්නේ අවිද්‍යාව නිසා. එන අනාගතේ ජරා මරණ තියෙන්නේ මේ වැඩ පිළිවෙල තුල තිබුණොත් තමයි. ඒකට වර්තමානයේ දකින වර්තමානයේ අපි ගන්න අත්දැකීමෙන් තමයි අතීතයට අනාගතයට ගලපා බලන්නේ. එතකොට වර්තමානයේ පටිච්ච සමුප්පාදීව හට ගැනීම තේරුම් අරගෙන අවබෝධයක් ඇති වුනහම ඒකට කියන්නේ මොන ඥානයේද? ධම්මේ ඥාන. හොඳට මතක තියාගන්න මේ වචන. ධම්මේ ඥාන. ඒ පිළිතල තමයි අතීතයට අනාගතයට විමසා බලන්නේ. එතකොට කියන්නේ අන්වේ ඥානං. අන්න එතකොටයි යාට අතීතයේ කෙරෙහි කලකිරෙන්නේ, අනාගතයේ කෙරෙහි කලකිරෙන්නේ, වර්තමානයේ අතාරින්නේ. එහෙම නැත්නම් වෙන්නේ හැමතිස්සෙම අපි හිතන අපිට මේ දැන් මේ ජීවිතයේ යම් දීමක් හතරයක් වෙනවා නම් අනාගතයේම වෙන්නේ නැහැ කියලා. අපි හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ අද හරි නැති වුණාට ඔව් අද අප්සෙට් නමුත් හෙට නම් හරි. කියලා අපි හිතනවා. මොකද අපි හිතන මේ හෙට කවදාවත් එන්නේ නැහැ. අර අපි දැන් ඉස්සර පරණ ගෙවල් වල ගහන චූටි බබාලා හම්බ වුණාම උළු අස්සේ ගහනවා අද නෑ හෙට කියලා. යකෙක් ඉන්නවලු මේ යකා එනවලු ගෙදරට. මේ යකා මේක කිව්වල අද නෑ හෙට. යකා හෙට එනවා. හෙට එනකොට ආයෙත් තියෙන්නේ අද නෑ හෙට. ඒ වගේ තමයි අපේ පැතුම්. බාලගිරි දෝෂේ. ඒතර ඒ වගේ අපිත් හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ නම් අප්සෙට් හරි ගියේ නෑ වැඩේ. ඊළඟ ජීවිතේ නම් නමුත් ඊළඟ ජීවිතෙත් මේ විදිහෙන් ගම්මීට මේ කබල් වෙන්න පුළුවන්. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? අපි හේතු සකස් වෙලයි මේ ඔක්කොම වෙන්නේ. දැන් ඊළඟ ජීවිතේ රැකවරණයක් සඳහා නම් මේ ජීවිතය තුළ හේතු හැදෙන්න ඕනේ. මේ ජීවිතය තුළ හේතු නැතුව දැන් පටිච්ච සමුප්පාදයේ හොඳට තේරුම් ගන්නදි පැහැදිලි වෙන්නේ කරුණු තුනක්. අනිත්‍යත් දුක්ඛ අනාත්මය. තේරුම් ගන්නදි පැහැදිලිවට අපිට තේරුම් ගන්න පුළුවනි මේක අපිට ඕමනා හැටියට වෙන එකක් නෙමෙයි. අන්න එතකොට තමයි යාට කුසල් උපදව ගන්න, සිහිය උපදව ගන්න, සතිපට්ඨානෙ වඩන්න, ඊළඟට මේ නුවණින් අවබෝධ කරන්න, දුක දකින්න, දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න,
නිරෝධය සාක්ෂාත් කරන්න ආර්ය මාර්ගය වඩන්න ඕන වෙන්නේ. ඒ මාර්ගයට එනවා කියන්නේ ඒකයි. එයාගේ අවබෝධයෙන් තමයි ඒක වෙන්නේ. එතකොට දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උප්පජ්ජති කියන එක. දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්ලි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වූ කල්ලි මේ නිරුද්ධ වේ. දැන් අපි ආයෙත් යමු අර පටිසමුපාදේ පටන් ගත්ත විදිහටම කොනටම. ජරා මරණ නැතිවන්නේ කුමක් නැති වුණොතින්ද? ජරා මරණ නැතිවන්නේ ඉපදීමක් නැති වුණොත්. ඒ කියන්නේ කිසියම්ම සත්ත්වනිකායක කිසියම්ම සත්ත්ව කොටාසයක අණ්ඩජව හෝ ජලාබුජව හෝ සංසේදජව හෝ ඕපපාතිකව හෝ ඉපදීමක් විශේෂ ඉපදීමක් විශේෂ පහළ වීමක් පංච පාදානස්කන්ධේ පහළ වීමක් ආයතන 6 ප්‍රතිලාභයක් නැති වුණා නම් ජරා මරණ නැත. එහෙනම් ඉපදීම නැති කල්ලි ජරා මරණ නැත. එහෙනම් ජරා මරණ නැතිවන්නේ මේ කිසිම පිළිවෙලකින් උපත නැති වුණාමයි. උපතක් නැතිවන්නේ කුමක් නැති කල්ලිද? කාම ධාතුවේ විපාක විඳින කර්ම නැත්තම් කාම භවයක් නැත. රූප ධාතුවේ විපාක විඳින්න කර්ම නැත්නම් රූප භවයක් නැත. අරූප ධාතු විපාක විඳින්න කර්ම නැත්තම් අරූප භවයක් නැත. එහෙමනම් මේ කම්මං කිත්තං කර්මයේ ක්ෂේත්‍රේ විඥානෙ බීජ කර්මයේ කර්මිතම් පැලවෙන කුඹුරක් නැත. කුඹුරක් නැත්තම් පැලයක් හිටවන්න තැනක් නැත. පැලයක් පැලවෙන තැනක් නැත. එතකොට කාම භවයත් රූප භවයත් අරූප භවයත් කියන තුනම නැත්තම් ඉපදීමක් නැත. භවය නැති කල්ලි ඉපදීම නැත. එහෙනම් දැන් අපිට මේක හොඳට පැහැදිලි වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ඔය අපි නිකන් ඔය කරුණු කතා කරද්දී අපි දැන් මතක් කළා මේ චුතිසිත සහ පටිසන්ධිසිත ගැන. දැන් ඒ මේ චුතිය සහ පටිසන්ධිය ගැන චුතිචිත්තේ සමග ප්‍රතිසන්ධිචිත්තේ ඇති වෙනවා. ඒක අනිවාර්ය સિદ્ધාන්තයක් හැටියට අපි කල්පනා කරලා බලන්න ගියොත් මේ පටිසම්භාව නිරෝධي ගලපන්නත් බෑ. දැන් කියන්නේ අපි එහෙමනම් බැලුවේ සිතක් චුත වෙලා චුතිසිතක් ප්‍රතිසන්ධියට යන්නේ භවයක් තිබුණොත් විතරයි. අයි භවපච්චය ජාති. භවයේ හේතු කරගෙන ඉපදීම සිදුවේ. එතකොට අපිට හඳර තේරෙනවා රහතන් වහන්සේ පිරිනුවම් පාන්නේයි කියලා. රහතන් වහන්සේගේ හිත චුත වෙන්නේ නැහැ නේ. චුත වෙන්නේ නැහැ. චුත වෙන්නේ නැත්තේ. චුත වෙන්න නම් කම්මං කිත්තං කර්මෙ නැමැති ෆීල්ඩ් එක තියෙන්න ඕනේ. කර්මෙ නැමැති භූමිය තියෙන්න ඕනේ. විඥානේ පැලවිලා තියෙන්න ඕනේ. තණ්හාවෙන් ඒක තෙත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි විපාක පිණිස හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥානේ ඊට සුදුසු ආකාරයට කර්මයට අනුව සකස් වෙලා යනවා. එතකොට අපිට පේනවා ඒ ක්‍රියාකාරීත්වය වෙන්නේ නැත්තම් හිතක. එහෙනම් රාතන් වහන්සේ පිරිනිවන් පානවා කියන්නේ ස්වාභාවික සිද්ධියක්. හේතු නැතිවීම නිසා ඵලයක් නැති වියාම. යමක් ඇති වෙන හේතු ප්‍රත්‍යයෙන් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැතුව ගියාම හේතු ටික නැතුව ගියාම ඵලය නිරුද්ධ වී යනවා. එහෙනම් රාතන් වහන්සේ පිරිනිවන් පාන්නේ තණ්හාව නිරුද්ධ වීම නිසා විඥානය වැඩෙන්නේ නැහැ. ඒ නිසා පිරිනිවන් පාන්නේ. තේරුණාද මේ පිටික? එතකොට භවය නැති කල්ලි ඉපදීම නැත. එතකොට භවය නැතිවන්නේ කොමක් නැති වුනහමද? උපාදාන නැති කල්ලි. කාම උපාදානත් නැත්තම්, ditthi උපාදානත් නැත්තම්, සීලබ්බත උපාදානත් නැත්තම්, අත්වද උපාදානත් නැත්තම් භවයක් නැත. උපාදාන නැති කල්ලි භවය නැත. උපාදාන නැතිවන්නේ කොමක් නැති වුනහමද? තණ්හාව නැති කල්ලි උපාදාන නැත. තණ්හාවක් නැත්තම් උපාදාන නැහැ.
රූප තණ්හා නැත්තම්, ශබ්ද තණ්හා නැත්තම්, ගන්ධ තණ්හා නැත්තම්, රස තණ්හා නැත්තම්, පොට්ටබ්බ තණ්හා නැත්තම්, ධම්ම තණ්හා නැත්තම් මේ බැඳින්න දෙයක් නැහැ. උපාදාන නැත. තණ්හාව නැතිවන්නේ. ඔව් විඳීමක් නැති කල්ලි තණ්හාවක් නැත. විඳීම නැතිවන්නේ. ස්පර්ශය නැති කල්ලි විඳීම නැත. ස්පර්ශය නැතිවන්නේ. සලආයතන නැති කල්ලි ස්පර්ශ නැත. සලආයතන නැතිවන්නේ. නාම රූප නැති කල්ලි සලආයතන නැත. නාම රූප නැතිවන්නේ. විඥාන නැති කල්ලි නාම රූප නැත. විඥාන නැතිවන්නේ. සංස්කාර නැති කල්ලි විඥානේ නැත. සංස්කාර නැතිවන්නේ. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. ඕකේ කොටසක් තීරණය කරලා දෙන්න තියෙන ඔබට පුතා ගිහිලා අරගෙන එන්න සංයුත්ත නිකායේ 3 වෙනි පොත. එතකොට මේකේ දැන් ඔන්න අවිද්‍යාව කියන එක අපිට ටිකක් තේරුම් ගන්න ඕනේ. ඔය වේදනාවට නිකන් තේරුම් ගැනීමට. දැන් අවිද්‍යාව සහගතව දැන් රාතන් වහන්සේ කියලා කියන්නේ දැන් පටිසමුපාද නිරෝධය කතා කිරීමේදී රාතන් වහන්සේ ගැන අපිට කතා කරන්න වෙනවා. මොකද රාතන් වහන්සේට පටිසමුපාදේ නැහැ. රාතන් වහන්සේට අවිද්‍යාව සහගත ආස්වාද ප්‍රස්වාසයක් නැහැ. අවිද්‍යාව සහගත විතක්ක ਵਿਚාර නැහැ. අවිද්‍යාව සහගත සංඥා නැහැ. විඳීම් නැහැ. ඒ නිසා රාතන් වහන්සේට අවිද්‍යාව සහගත විඥානයක් හටගන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාව සහගත නාම රූප නැහැ. අවිද්‍යාව සහගත නාම රූප නැත්තම් අවිද්‍යාව සහගත ආයතන හයක් නැහැ. අවිද්‍යාව සහගත ආයතන හයක් නැත්තම් අවිද්‍යාව සහගත ස්පර්ශයක් නැහැ. අවිද්‍යාව සහගත ස්පර්ශයක් නැත්තම් අවිද්‍යාව සහගත විඳීමක් නැහැ. අවිද්‍යාව සහගත විඳීමක් නැත්තම් ඔව් එහෙනම් එතනට එනකන් එතකොට රාතන් වහන්සේගේ විඥාන නාම රූප ආයත ස්පර්ශ ආයතන ඔක්කොම තුල තියෙන අවබෝධයක් විතරයි. ඒක පටිච්චසමුපාදයට අයිති නෑ. ඇයි පටිච්චසමුපාදයට තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. තේරුණා කියපේක. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගෙන සංස්කාර. එතකොට රාතන් වහන්සේ ජීවත් වෙන්නේ පටිච්චසමුපාදේ නිරුද්ධ කළා. රාතන් වහන්සේ ජීවත් වෙන්නේ පටිච්චසමුපාදේ නිරුද්ධ කළා. එතකොට දැන් ඒකයි සාමාන්‍ය කෙනෙකුට දැන් ධර්ම මාර්ගයට ආපු ශ්‍රාවකයාට මිසක් වෙන කෙනෙකුට මේ රහතන් වහන්සේ කවුද කියලා අඳුරගන්න බැරි. එතෙන් රහතන් වහන්සේත් ඇහෙන් රූප දකිනවා. කනින් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් පහස ලබනවා. හිතෙන් හිතනවා. රහතන් වහන්සේ සබ්බ දුක්ඛ උපේක්ෂා විඳිනවා. නමුත් රහතන් වහන්සේට අවිද්‍යාව සහගතව හටගන්න මේ පටිච්චසමුපාදේ නිරුද්ධ නිසා මිදුණු සිතින් තමයි වාසය කරන්නේ. ඒ නිසා තණ්හාවක් නැහැ, උපාදාන නැහැ, භව, ජාති, ජරා, මරණ මොකුත් නැහැ. මේක විස්තර කරන එක පේ කැලල දන බලා ගන්න ඕනේ. මොකද හේතුව මේකෙන් තමයි අපි මේ අවිද්‍යාව නිරුද්ධ වෙනාට පස්සේ මේ විඥාණයට මොකද වෙන්නේ, විඥානයේ ක්‍රියාකාරීත්වයට මොකද වෙන්නේ කියලා මේ ආතේරුම් ගන්න තියෙන්නේ. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට පටිච්චසමුපාදයෙන් නිරන්තරයෙන්ම හැදෙන්නේ ওই පහ තමයි. ඒ කියන්නේ ආශාවකට බැඳුණු රූපයක්, ආශාවකින් බැඳුණු විඳීමක්, හඳුනා ගැනීමක්, චේතනා, විඥානයි. මේ තමයි හැදෙන්නේ. ඒතර මේක පවතින්නේ පටිච්චසමුපාදයෙන් තමයි පවතින්නේ මේක. පංච උපාදානස්කන්ධය. ඒතර රහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ සම්මා දිට්ඨියෙන් ඇති කරගත්තු සීලයෙන්, සම්මා දිට්ඨියෙන් ඇති කරගත්තු සමාධියෙන්, සම්මා දිට්ඨියම දියුණු කිරීමෙන්. එතකොට ප්‍රඥාවෙන්. එතකොට මේ රහතන් වහන්සේ ඒ විදිහට
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළාම මොකද වෙන්නේ? දුක අවබෝධ කරනවා. මොකද්ද දුක? පංච උපාදානස්කන්ධ දුක. අවබෝධ කරන්නේ කොහොමද? මේක අනිත්‍ය දෙයක්. දුක් දෙයක්. අනාත්ම දෙයක්. මෙතන මමයේ මාගේ ආත්මික කියලා දෙයක් නෑ කියලා අවබෝධ කරනවා. අවබෝධ වීම සමග දුක්ඛේ අඥානං නැති වෙනවා. නැතු කියලා දුක්ඛේ ඥානං. දුක ගැන අවබෝධයක් ඇති වෙනවා. එතකොට රහතන් වහන්සේට මොකද වෙන්නේ? දුක කෙරෙහිනේ මේ රූප වේදනා සංඥා සංකාර මේවා කෙරෙහිනේ මේ ත්‍රිවිධ තණ්හාව හටගන්නේ. ඒ අවබෝධය නිසා ත්‍රිවිධ තණ්හාව දුරු වෙනවා. දුක්ඛ සමුදය ඥාන. දුක ගැන අවබෝධය ඇති වෙනවා. තණ්හාව දුරුනාම තණ්හාව දුරුනා කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධේ ඥාන. ඒ දැනගන්න එකට දන්නවා මාර්ගය සම්පූර්ණ වුණා. එතකොට මේ අවබෝධයට ආවට පස්සේ මේකේ තියෙනවා රූප ධාතුය භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. එතකොට යන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායේ රාගේ ප්‍රහාණය වෙනවා. රාගය කියන එක මේ කරුණු තුනටම පොදි විලාප එකක් මේ. ත්‍රිවිධ තණ්හාට පොදි පාවිච්චි කරපච්ච නැහැ. එතකොට රාගේ ප්‍රහාණය වෙන්න හේතුව මොකද්ද? අවබෝධ වීම. රූපේ යථා ස්වභාවය යථා භූත ඥානෙ හට ගැනීම. අවබෝධ වීම. අවබෝධ වීම නිසා රාගේ ප්‍රහාණය වෙනවා. රාගස්ස පහනා රාගේ ප්‍රහාණය වීම නිසා වොච්චිජ්ජති ආරම්මන. මේ රාගේ ප්‍රහාණය වුණාට පස්සේ මේ පැවැත්ම පිණිස අරමුණක් නැහැ. අරමුණ සිඳිනවා. පදිත්ත විඥානස්ස නොහොති. විඥානෙට පිටන්න තැනක් නැතු යනවා. එතකොට එහෙමනම් අපේ හටගන්නේ විඥානේ පැලවෙච්ච විඥානයක්. මුල් ඇදපු එකක්. තේරුණාද කියප එක? එතකොට ඒකෙන් ස්පර්ශය ඇති වෙලා විඳීම් හඳුනාගෙන තණ්හාව ඇති වෙන්න ඇතුළේ මේක තව මුල් ඇද පැලිවි වැඩෙනවා. නමුත් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රහතන් වහන්සේ දිනු කළා හිට තණ්හාව ප්‍රහාණය කිරීම නිසා මේ විඥානයේ තියෙන විඥාන පතිත්තා විඥානස නොති. මතකද මං කිව්වා මේ කුඹුර නැතු යනවා කියලා. විඥාණයට පිටක් නැහැ. එතකොට අවිද්‍යා සහගතව සංස්කාර නොපවත්තන නිසා විතක් විචාරණ පවත්තන නිසා සංඥා වේදනා පවත්තන නිසා අවිද්‍යා සහගත පුඤ්ඤාභි සංකාරات නැත්තම් අපිඤ්ඤාභි සංකාරات නැත්තම් ආනිඤ්ඤාභි සංකාරات නැත්තම් විඥානයක් කොහෙත් මේ විදිහට හැදෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ ඇහි හටගන්නේ නොපීටි විඥානයක්. ඇහි පිහිටපු විඥානයක් නෙමෙයි. ඇහි රූපය නිසා විඥාන හටගන්න. නමුත් ඒක පිහිටලා බීජයක් හැටියට නැහැ. දැන් අපේ විඥානය හටගන්නේ බීජයක් හැටියට. එතකොට පතිත්තා විඥානස්ස නොහෝති. විඥාණයට පිහිටක් නැහැ. තදප්පතිත්ථිතං විඥානං. මේ නොපීටි විඥානේ බීජයක් හැටියට නැති විඥානේ අවිරූල්ලං පැලෙන්නේ අනවිසංකච්ච ඒක සකස් වෙන්නේ නැහැ පැවැත්මක් වෙනස විමුක්ත නිදහස් විමුක්තත්ත ඨිතං ඒ නිදහස් වීම නිසා විමුක්තිය පිහිටලා තියෙනවා ඨිරත්ත සන්තුසිතං විමුක්තිය පිහිටලා නිසා පූර්ණ තෘප්තියක් තියෙනවා සන්තුසිතත්ත නපරිතසති ඒ නිසා තැති ගැනීම බිය සංකා මොකද හටගන්නේ අපරිතස්සං ඒ නිසාම පච්චත්තං ඒ පරිනිබ්බායති තමාතුලම පිරිනුවම් පානවා. ඒකයි රහතන් වහන්සේට චුති චිත්තයක් නැත්තේ. පිරිනුවම් පානවා. මෙලෝදීම පිරිනුවම් පානවා. එතකොට මෙන්න මේක සිද්ධ වෙනකොට රහතන් වහන්සේගේ ජීවිතය තුළ පටිච්චසමුප්පාදේ සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. එතකොට අපි ශ්‍රාවකයෝ හැටියට තේරුම් ගන්න තියෙන්න ඕනේ මේ ධර්මයේ මෙහෙම දෙයක් මේක තමයි මේ ධර්මයේ තියෙන අවසාන ප්‍රතිඵලය. මේක තමයි මේ විද්‍යාවේ කෙලවර. බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරපු මේක තමයි රියල් සයන්ස්. මේ විද්‍යාවේ කෙලවරක් තියෙනවා. එතකොට මේක තමයි ජීවිත අවබෝධයේ උපරිම තලය. එහෙනම් අපි තුල පැහැදීමක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ජීවිතේ අපේ පවතින්නේ. මේක මේ විදිහට තමයි අපි නැති වෙන්නේ. මේක තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට තමයි අපිට රහතන් වහන්සේ කවුද කියලා යන්තමින් හරි අවබෝධ වෙන්නේ.
එතකොට අපිට මේ සංසාරී ස්වභාවයත් යන්තිම හරි අවබෝධ වෙන්නේ එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ නුවණින් මෙනෙහි කරන්න ඉති මස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එතකොට මේ විදිහට නුවණින් මෙනෙහි කරගෙන යනකොට එයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුපාදේ හට ගැනීමත් පටිච්චසමුපාදේ නිරෝධයත් ඔය විදිහට නුවණින් කල්පනා කරනවා නම් සුරතවත් ආර්ය ශ්‍රාවකයා. එතකොට මොකද වෙන්නේ? ආකංකමානෝ අත්තනා වත්තානම් ව්‍යාකරේ තමන්ම තමන් ගැන හඳුනා ගන්නවා කියනවා. මම නිරේ නිදහස් වෙච්ච කෙනෙක්. මම පෙරේත ලෝකෙන් තිරිසන් අපාය නිදහස් වෙච්ච කෙනෙක්. පෙරේත ලෝකෙ නිදහස් වෙච්ච කෙනෙක්. කීනාපාය දුක්ගති විනිපාතෝ මම අපායට වැටෙන්නේ නැති ස්වභාවයට පත් වෙච්ච කෙනෙක්. සෝතාපන්නෝ හමස්මි මම සෝවාන් වෙච්ච කෙනෙක්. අවිනිපාත ධම්මෝ මම ආපහු වැටෙන්නේ පල්ලෙහාට. නියතෝ සම්බෝධි පරායනෝ මම පිරිමිය බුද්ධ ශාසනේ නිවන් දකිනවා කියලා තමන්ව හඳුනා ගන්නවා. එතකොට මේකේ බාහිර සාකිකාරය නෑ. බාහිර මම කොතනද ඉන්නේ මගේ ස්ටෙප් එක මොකද්ද කියලා මොකවත් නෑ. එහෙම එකක් මේ බුද්ධ දේශනාවේ නෑ. බාහිර හොයාගන්න බෑ. හොඳ පැහැදිලි සිද්ධියක් තියෙනවා. මේ එක රහතන් වහන්සේ නමක් හිටියා. මේ උන්වහන්සේ රහත් වෙන්න කලින් මට නම් මතක නෑ ලකුණ්ඨ බද්දිය කියන ස්වාමින් වහන්සේට භාවනා ධර්ම මාර්ගයේ කියලා දුන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ලකුණ්ඨ බද්දියේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. නමුත් අඬගගා කියලා දෙනවා සාරිපුත්ත හඳුර තවත්. මොකද හේතුව එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා ලකුණ්ඨ බද්දිය දැන් කරන්න ඕනේ දේ සම්පූර්ණ කළා ඉවරයි. නමුත් මේ සාරිපුත්ත තවත් කියා දෙනවා. උදානවල තියෙනවා ඒක. ඒතර අපිට පේනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පවා ඒ සම්බන්ධයෙන් මේ චේතෝපරිඥානය ගැන සම්පූර්ණ ඥානයක් නැහැ. එහෙනම් අනුන්ගේ චිත්ත දියුණුවක් ගැන, අනුන්ගේ මාර්ගඵල ගැන ලෝකේ යම් කිසි කෙනෙකුට කියනවා නම් ඒක කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට ධර්මයේ තුල අපිට තියෙන්නේ දැන් මේකෙ පෙන්නනවා අත්තනාවත්තානම්බය කර තමන් ගැන ඔක්කොම හඳුනා ගන්න ඕනේ කියනවා. එතකොට මේ හඳුනා ගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒතර මේ විස්තර කරන ක්‍රමයට අනුව අපි නුවණින් විමස බලනකොට තමයි දැන් අපට තේරෙනවා ඇති, තේරුම් ගන්න ඇති මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නේ නැතුව අපිට මේ දුක්ඛ නැමැති ආර්ය සත්‍යයේ ස්වરૂපය තේරුම් ගන්න බෑ. ඒතර පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්තට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් දැන් පංච උපාදානස්කන්ධ නිකම්ම තේරෙනවා. දැන් බලන්න පංච උපාදානස්කන්ධය කිව්වේ සතර මා ධාතුන් හටගත්තු දේ රූප. දැන් තේරෙන්නේ නැද්ද අපිට? වේදනා ස්පර්ශයෙන් හටගන්නේ මිදීම. මිදීම දැන් ස්පර්ශයෙන් දැන් පටිච්චසමුප්පාදේ හොඳට තේරුම් ගත්තාම අපි දන්නවා ස්පර්ශයෙන් මිදීම හට ගන්නවා. මිදීම හට ගන්නවා සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්. සංස්කාර හටගන්නේ ස්පර්ශයෙන්. අන්න පටිච්චසමුප්පාදේ තියෙනවා නෑ පංච උපාදානස්කන්ධයේ විස්තර කරන විඥානය ගැන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. දැන් මෙතන විස්තර කළේ අපි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. එතන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියලා කිව්වේ අපි හඳුනා ගන්න ඕනේ සම්පූර්ණ මේ ඇහි කනේ නාසයේ දිවේ කනේ දිවේ කයේ මනසේ විඥානය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ නාම රූපයෙන් හටගත්තු ආයතනයක් තුල. තේරුම්ද කීපයක? විඥානය කියන එක ඇති වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න ආයතනයක් තුලමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ එක තැනක තියෙනවා මේ විඥානය ගැන හොයන්න ගියොත් අපි විඥාන ආහාරය විඥානයේ මොන විදිහට මේ උපතක් කරා යන්න සකස් වෙන්නේ කීකේ හොයන්න ගියොත් එයාට හම්බ වෙන්නේ නාම රූප කියන. නාම රූප කියන එයාට හම්බ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට බලන්න කියනවා සතර මා ධාතු නිසා රූපේ, ස්පර්ශය නිසා වේදනා,
ස්පර්ශය නිසා සංඥා, ස්පර්ශය නිසා චේතනා, නාම රූප නිසා විඥානය. එතකොටම නාම රූප කතාව එතනට එනකොටම දැන් බලන්න අපි කල්පනා කරලා බලමු. ස්පර්ශය ගැන කතා කිරීමේදී විඥානික ක්‍රියාකාරීත්වයෙන් තොරව කතා කරන්න බෑ අපිට. ඒ කරුණු තුනක් එකතු වෙලා ස්පර්ශය හටගන්නේ. නාම රූප ගැන කතා කිරීමේදී නාම රූප වලට විඥාන ඇතුළත් නැහැ. නාම වලට තියෙන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකරමුත් ස්පර්ශය තියෙනවා. එහෙනම් නාම රූප වලත් මේ විඥානික ක්‍රියාකාරීත්වය සම්බන්ධයි. එතකොට මේ ඔක්කොගෙම සංකලනයෙන් තමයි මේ විඥානය කියන එක පවතින්නේ. එතකොට මේ සියල්ලටම හේතු වෙන්නේ පටිච්ච සමුප්පාදයමයි. එතකොට පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව ගැන විස්තර වෙනවා. චතුරාර්ය සත්‍ය නොදැනීම ගැන. පටිච්ච සමුප්පාදේ විඥානය ගැන විස්තර වෙනවා. නාම රූප ගැන විස්තර වෙනවා. ආයතනය ගැන විස්තර වෙනවා. විදීම ගැන විස්තර වෙනවා. තණ්හාව ගැන විස්තර වෙනවා. උපාදාන ගැන විස්තර වෙනවා. භවය ගැන විස්තර වෙනවා. ඉපදීම ගැන විස්තර වෙනවා. එන යම් කෙනෙක් පටිච්චසමුපාදය මනාකොට තේරුම් ගත්තා නම් එයා ධර්මයේ බොහෝ දේවල් තේරුම් ගත්තා වෙනවා. ඉතින් පටිච්චසමුපාදයේ තේරුම් නොගෙන ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒකයි එක තැනක සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මහා හත්තිපද සූත්‍රයේ යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දකින්න නම් එයා දකින්න ඕනේ පටිච්ච සමුප්පාදයයි කියන. මොකද පටිච්ච සමුප්පාදයෙන්ම තමයි මේක අනාත්මයි කියලා අවබෝධ කරගන්න තියෙන්නේ. හොඳට තේරුම් ගන්න පටිච්ච සමුප්පාදය හොඳට දැන් ඔය මේ සංයුත්ත ටික දෙකේ තමයි ගොඩාක් සම්පූර්ණ පටිච්ච සමුප්පාදය විස්තර වෙන්නේ. හොඳට නෝනෙන් විමසිමස බලද්දි හොඳට තේරුම් ගන්න මේකේ තමාගේ වසඟේ පවත්තන්න මොකවත් නැහැ කියලා. නමුත් මේකේ අර්ථිමම අල්ලගත්තේ අනාත්ත ලක්ෂණ සූත්‍රය. දැන් සූත්‍ර දේශනාව තියෙන අනාත්ත ලක්ෂණ සූත්‍රය. දැන් මේ සංයුත්ත නිකායේ ඒක සඳහන් වන්නේ පංචවග්ගීය සූත්‍රය කියලා. අනාත්ත ලක්ෂණ සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ අනාත්තා. මහණෙනි රූපය අනාත්මයි. රූපංච භික්කවේ අත්තා අභවිස්ස. රූපංචේදම් භික්කවේ අත්තා අභවිස්ස නයිමේ රූපං ආබාධය සංවතිති. මේ රූපේ ආත්මයක් වුණා නම් මේ රූපේ ආබාධ පිණිස පවතින්නේ නැහැ කියනවා. ලබ්බේතච රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා උසේන ලැබෙන්න ඕන කියන රුමාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ආත්මයක් වුණා නම් ඒක ලැබෙන්න ඕන කියලා. මොකද්ද? මෙසේ වේවා මෙසේ නොවේවා. බුදුරජාණන් වහන්සේ මෙන්නා දෙනවා යස්මාචිකෝ බික්කේ රූපං අනාත්ත. මහණෙනි යම් කරුණක් නිසා රූපේ අනාත්මද තස්මා රූපං ආබාධය සම්මතති. ඒ නිසා රූපේ ආබාධ පිණිස පවතින. නච ලබ්බති රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා හෝසි. ඒ නිසා රූපේ ලැබෙන්නේ නැහැ කියන මාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා. අන්න එතනින් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ අනාත්ම කියන වචනේ තේරුම. අනාත්ම කියන්නේ එතන මොකද? තමාගේ වසඟේ පවත්වන්න බැරිකම. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් මාගේ රූපේ මෙසේ වේවා කියලාත් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙසේ නොවේවා කියලා. මාගේ වේදනාව මෙසේ වේවා මෙසේ නොවේවා. මාගේ සංඥා මෙසේ වේවා මෙසේ නොවේවා. මාගේ සංස්කාර මෙසේ වේවා මෙසේ නොවේවා. මාගේ විඥානේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට වෙන්න හෝ නොවෙන්න හෝ පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම පවත්වන්න බැරි නිසායි අනාත්මයි කියන්නේ. ඒ බුද්ධ දේශනාව නොතිබෙන්න අපි ඔහේ no self කීකේයි. මොකද්ද මේකේ අර්ථය දන්නේ නැතුව. එතකොට අනාත්මයි කියන එතකොට මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න බැරි තමයි. ඒ සංයුතනිකයේ තියෙන හරිය වැදගත් දෙවෙනි සූත්‍ර දේශනාව. ඊට පස්සේ සම්පූර්ණ විස්තර කරන පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන්න පුළුවන් පටිච්ච සමුප්පාදයේ ආයතන 6 ඊළඟට ධාතු පංච උපාදානස්කන්ධය මේ ඔක්කොම තේරුම් ගත්ත කෙනාට තමයි. ඊට පස්සේ ආර නෝනින් යුක්ත විමසන්න පුළුවන්. විමසන්න ඕන හැටි මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් විස්තර වෙනවා. ඉතින් මේ විදිහට අපිට තේරුම් ගත්තාම පටිච්ච සමුප්පාදය ගැන සෑහෙන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්.
මොනවද මේ තේරුම් නැති එකක් තියෙනවා අහන්න. සංඛාරපත්‍ය විඥාන කියපු වාසේ සංඛාර විස්තර කරාම කාය සංඛාර, වාචික සංඛාර, මනෝ සංඛාර, චිත්ත සංඛාර. වාචික සංඛාර වලදී පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් විතක්ක විතර ඒකම යෙදෙනවා මනසේ තත්ත්වයක් වෙන විස්තර කරන්න දෙන අවස්ථාවක්. ඔව් දැන් ධානයේ දැන් මෙහෙමයි. දැන් වචී දැන් ආස්වාස ප්‍රස්වාස නැති වුණා කියලා අවිද්‍යාව නැති වෙන්නේ. දැන් මෙතන කියන්නේ දැන් මේ කය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු කයක් නේ. දැන් අපි කාය සංස්කාරය ඉස්සෙල්ලා පැහැදිලි කරගමු. දැන් කය කෙරේ අපිට අවබෝධයක් නැහැනේ. අපි කය කෙරේ හිතාගෙන ඉන්නේ මමය. මාගේ කියලා කය කෙරේ අපි හිතාගෙන ඉන්නවා. ඒතර කය කෙරේ අනවබෝධයෙන් තමයි අපි ආස්වාස ප්‍රස්වාස කරන්නේ. එතකොට කය කෙරේ නමුත් අපිට නිදාගෙන ඉඳි කය නොදෙනිය යනවා. කය නොදෙනී කියලා අපිට කය පිළිබඳ අවිද්‍යාව නැතු යනවාද? නෑ. එතකොට අවිද්‍යාසහගත කයමයි තියෙන්නේ. එතකොට ධානවලදී දේශනා කරන විතක්ක ਵਿਚාර දෙවෙනි පළවෙනි ධ්‍යාන තියෙනවා. දෙවෙනි ධ්‍යාන තියෙන විතක්ක ਵਿਚාර රූපසමා. දෙවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. විතක්ක ਵਿਚාර සංසිඳුණා කියලා අනවබෝධයෙන් හටගන්න විතක්ක ਵਿਚාර නැතු යන්නේ නැහැ. හතරවෙනි ධ්‍යානෙදී ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා. ආස්වාස ප්‍රස්වාස සංසිඳුණා කියලා හතරවෙනි ධ්‍යානයේ මේ ආස්වාස ප්‍රස්වාස අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට දැන් ආස්වාස ප්‍රස්වාස දෙක අවබෝධ වෙනවා යාට මේ කය පිළිබඳව අවබෝධ වීමෙන්. එතකොට දැන් අපි ගත්ත දුක නම් වූ ආර්ය සත්‍යය විමසන්න පටන් ගන්නකොට එයා දුක විමසන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වා දෙනවා. මොකද්ද මේ දුක අවබෝධ වීමට තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනට සතර සතිපට්ඨානෙ පුරුදු කරනවා. සතර සතිපට්ඨානෙට එයා කය වඩනවා කොහොමද? ආනාපාන සතිය තුළ කායනුපස්සනාව. ආනාපාන සතියේ කායනුපස්සනාව කියන්නේ කය හා බැඳී තියෙන නිසා. ඊළඟට ආස්වාස ප්‍රස්වාස වලට කය කියලා කියන්නේ නිසා. ඊළඟට අසුභ භාවනාව. අසුභ භාවනාවෙන් මොන කයේ අසුභය බලනවා. ධාතු මනසිකාර. ඊළඟට ඉරියාපත. මේ ඔක්කොගෙම කරන්නේ මේ කය කියන්නේ අනිත්‍ය දෙයක්. ඊළඟට තියෙනවා නව සීවතික. කය කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා පැහැදිලි කරගන්නවා. ඊළඟට විඳීම. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා පැහැදිලි කරගන්න. ඊළඟට හඳුනා ගැනීම. චිත්ත. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා හඳුනා ගන්න. ඊළඟට ධම්මානුපස්සන විස්තර කරන පංච උපාදානස්කන්ධ. ඒතකොට තායිමත් කය ගැනෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ධම්මානුපස්සන ඊළඟට එනවා ආයතන 6. අසකනාසී ද්වේක මනස මේ ඔක්කොම නෝනේ මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අවිද්‍යාව සහගතව කාය සංස්කාර හැදෙන එක නැතු යනවා. අවිද්‍යාව සහගත වචී සංස්කාර හැදෙන්නේ නැත්නම් කවදාවත් අපේ කටින් බොරු අපිට වෙන්නේ නැහැ. කේලම අපිට වෙන්නේ නැහැ. පරස වචන අපිට වෙන්නේ නැහැ. හිස් වචන අපිට වෙන්නේ නැහැ. අවිද්‍යාව සහගත චිත්ත සංස්කාර හැදෙන්නේ නැත්නම් සංඥාව ගැන අපි හතර ආකාරයේ මුලාවකටපත් වෙලා ඉන්නේ. ඒකට කියනවා සංඥා විපල්ලාසය.